සිකුරාදා හැඩ කුමන ආකාරයේ උද්‍යානයක් නිර්මාණය කළත් ඒ උද්‍යානයේ තන පලසර හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔබේ උද්‍යානයේ විවිධ ආකාරයේ විවිධ වර්ගයේ ශාක තියෙනට පුළුවන්. නමුත් ඔබේ උද්‍යානයේ විවෘත අවකාශයේ ඔබ තන පලසක් නිර්මාණය කරලා නොතිබෙනවා නම් ඒ උද්‍යානයේ ඒ අවකාශය පාළුවට ගිහිල්ලා වගේ තියෙනවා කියලා ඔබට හිතෙන්නට පුළුවන්. ඉතින් ඔබ ඔබේ උද්‍යානයේ තනපලස නිර්මාණය කර ගැනීම පිළිබඳව මේ වෙනකොට හිතනවා වෙන්නට පුළුවන්. අන්නේ කාරණාව නිසාම ජීවිතය හැඩ කරන අක්ෂර සත්කාරය අක්ෂරය TV හැඩ වැඩසටහනේ සිකුරාදා දවසේදී අදත් සූදානම් උද්‍යාන අලංකරණ විශේෂාංකය තුළින් ඔබත් එක්ක කරුණු කතා බහ කරන්නට. ඉතින් අද අපේ මාතෘකාව වෙන්නේ උද්‍යාන අලංකරණයේ තනපලස නිර්මාණය කර ගැනීම පිළිබඳව. ඉතින් මම අද සුපුරුදු විදිහට තනියෙන් නම් නෙමෙයි මැදිරියට ඇවිල්ලා ඉන්නේ අපේ සම්පත් දායකත්වයේ සමගින්. ඉතින් සම්පත් දායකත්වය හඳුන්වා දෙන්න මට අවසර. ඔහු වසර 15ක පමණ මේ උද්‍යාන නිර්මාණ ශාස්ත්‍රයේ නියැලෙච්ච පුද්ගලයෙක් වගේම කෘෂිකර්ම විශේෂවේදී උපාධිධාරියෙක් වගේම උද්‍යාන අලංකරණය සහ මල්වකා පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් විදිහට උපාධි ලබාගෙන තියෙන උද්‍යාන නිර්මාණ ශිල්පී චානක රාජපක්ෂිතින් අපේ වැඩසටහන වෙනුවෙන් සිකුරාදා හැඩ උද්‍යාන අලංකරණ විශේෂාංකය වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආයුබෝවන් කියලා ඔබතුමන්ව පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබ උද්‍යාන අලංකරණයේ මේ ශාස්ත්‍රය පිළිබඳව විශේෂයෙන්ම වසර 15ක පමණ ප්‍රවීණයෙක් පළපුරුදු ඇති කෙනෙක්. ඉතින් අපිට මාතෘකාවේ ප්‍රවේශ විදිහට මම ඔබෙන් දැනගන්නට කැමතියි. අපි මුලින්ම හඳුනාගෙන යමු උද්‍යාන අලංකරණය කියන්නේ මොකක්ද කියලා. බොහොම ස්තුතියි ඔයගොල්ලන්ගේ නාලිකාවට මට මේ අවස්ථාව ලබා දුන්නට. මුලින්ම වචනේම තේරුම තියෙනවා. උද්‍යාන අලංකරණය කියලා කියන්නේ උද්‍යානයක් කියලා කියන්නේ අපි එතනදා ජීවත් වෙන පරිසරයේ ජීවත් වෙන නිවස හෝ කාර්යාලය හෝ එහෙම නැත්නම් වෙනත් ස්ථානයක අවට පරිසරයේ පිහිටන වටා පිටාවට අපි කියන උද්‍යානය කියලා. ඉතින් උද්‍යානය අලංකාරවත්ව පවත්වා ගැනීම අලංකාර විදිහට නිර්මාණය කර ගැනීමට අපි කියනවා උද්‍යාන අලංකරණය කියලා සරලව කිව්වොත්. නමුත් වචනේ සරල වුණාට මේක ඇත්තටම විෂයක් සබ්ජෙක්ට් එකක් ලොකු ගැඹුරක් තියෙන දෙයක්. ඒකේ තියෙනවා මූලධර්ම තියෙනවා. ඒකේ තියෙනවා න්‍යායන් තියෙනවා. ඉතින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් සයන්ස් එකක් සහ ආර්ට් එකක්. එතන විද්‍යාවක් තියෙනවා, කලාවක් තියෙනවා. ඒ දෙක එකතුව තමයි උද්‍යාන අලංකරණයක් විදිහට එළියට එන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. දැන් අද අපේ මාතෘකාව උද්‍යාන අලංකරණය තනපලස කොහොමද නිර්මාණය කරගන්නේ කියන කාරණාවනේ. ඉතින් මම අහන්න කැමතියි අපි තනපලස නිර්මාණය කරගන්නට කලින් අපි ඒ තනපලස නිර්මාණයට අවශ්‍ය භූමිය සකසා ගැනීම කරන්නට ඕනේ. මූලික විදිහට අපි ඒක සිද්ධ කරන්නට ඕනි සහ ඒකේ පියවරයන් තියනවාද? කොහොමද අපි ඒක කරන්නේ? ඔව් අපසාර අපි එහෙම අපිට කලින් බලමු දැන් තන තිල්ලක් අවශ්‍ය වෙන්නේ මොකටද කියලා. දැන් උද්‍යානයක අපි වෙන මොනවා තිබුණත් ගොඩක් වෙලාවට උද්‍යානයේ අපි තියෙන දේවල් කොටස් දෙකකට මූලිකව වෙන් කරනවා. දෘಢ උද්‍යානාංග සහ මෘදු උද්‍යානාංග කියලා. එතකොට මේ දෘಢ සහ මෘදු කියන කොටස් දෙක ඇත්තටම අපි චිත්‍රයක් කියලා ගත්තොත් එහෙම ඒකේ පසුබිම නිර්මාණය කරන්නේ තමයි තනපලස පාවිච්චි කරන්නේ අපි. පසුබිමක් වගේ තමයි මේ අතර එකිනෙක අතර තියෙන සම්බන්ධතාවය ගොඩනගන්න ඒක ඒකීයත්වයක් ඇති කරන්න තමයි තනනිල්ලක් මූලික වශයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ තනනිල්ල නිර්මාණය කරාට පස්සේ ඒකෙන් අලංකාරයට එහා ගියපු ගොඩක් තව වාසි සහගත තත්ත්වයන් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. දැන් ඔබ අහන ප්‍රශ්නේ මේකේ පිරිවරයන් අපි යන්නේ කොහොමද කියලා. මූලිකව අපි කෙටියෙන් කිව්වොත් එimhe සරලව මේක මූලික බිම් සකස් කිරීමක් කරන්න ඕනේ. සහ ඒ තනකොළ වලට වර්ධනය වෙන්න අවශ්‍ය කරන හිතකර පරිසරයේ තත්ත්වයන් අපි නිර්මාණය කරලා දෙන්න ඕන. එහෙම දුන්නොත් තමයි අපිට හොඳ ඉතා සාර්ථක සෞඛ්‍ය සම්පන්න තනනිල්ලක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඉස්සරහට වැඩි විස්තරාත්මකව ඒක අපි කතා කරමු. ඔව් දැන් තනපලස නිර්මාණය කරගනිද්දී විවිධ ක්‍රම තියෙනවානේ. ඒ ගැන අපි කතා කරමු. මොන ක්‍රමද තියෙන්නේ අපිට? සාමාන්‍යයෙන් තනනිල්ලක් ලබා ගන්න අපිට ප්‍රධාන වශයෙන් මම කැමති ක්‍රම 4ක් විස්තර කරන්න. මේකේ අපි දැනට බහුලව භාවිතා කරන ක්‍රම අලුත්ම ක්‍රමයේ ඉඳලා මම කියන්නම්. අලුත්ම ක්‍රමය තමයි තන කලාල කියන එක. අපි කියනවා ග්‍රාස් කාපට් එක. ග්‍රාස් කාපට් එක කියලා කියන්නේ රෙඩිමේඩ් දැන්ට හදලා තියෙන සාමාන්‍ය වෙළඳපොලේ තියෙන වර්ගඩි 10ක විතර. වර්ගඩි දෙකක් පළල පහක් දිග පැදුරක් විදිහට ඔතලා තියෙන තනකොළ කාපට් එක තනකොළ කලාලයක් කියලා කියනවා. ඒක ගෙනල්ලා අපිට
ඒක අපේ භූමියේ එලලා ස්ථාපනය කරගන්න පුළුවන් තරම් ඉල්ල. ඒක අංක 1. දෙවෙනි එක ඊට ඔය කලාලේ තාක්ෂණය එන්න කලින් අපි පාවිච්චි කරා තන පිඩලි ගැසීම කියලා එකක්. ඒකෙත් කරන්නේ මේ වගේ සමාන දෙයක්. ඒකේ කියන්නේ වෙනත් තැනක වගා කරපු තනකොළ පිඩල්ලක් විදිහට උදැල්ලක් වගේ උපකරණයකින් කපලා පිඩල්ල ගෙනල්ලා කියන්නේ වෙනත් තැනක නිර්මාණය කරපු එකක් ගෙනල්ලා අපේ භූමියේ ස්ථාපනය කරගන්න එකට කියනවා පිඩලි ආකාරයෙන් කියලා පිඩලි ගැසීම කියලා සාමාන්‍යයෙන් කියනවා. ඒ ක්‍රමයෙන් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ওই ක්‍රම දෙකට වඩා ටිකක් වියදම් අඩු ක්‍රමයක් තියෙනවා. බීජ මගින් තනපලසක් ලබා ගන්න එක. මේක දැනට අවුරුදු ගණනාවකට කලින් නම් අපි ලංකාවේදී ගොඩක් බහුලව භාවිත කළා. නමුත් දැන් අවුරුදු කිහිපයකට කලින් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් බීජ ආනයනය කරන එක ලංකාවට නවත්තලා තියෙන්නේ. ඒ නිසා බීජ වෙළඳපොළේ අපිට හොයාගන්න හැකියාවක් නැහැ මේ වෙනකොට හොඳ තත්ත්වයේ බීජ. නමුත් අපි ලංකාවේ වෙළඳපොළ ගැන දන්නවනේ. ඒ නිසා සමහර තැන්වල තියෙන බව අපිටත් වාර්තා වෙලා තියෙනවා. නමුත් තිබුණාට ඒකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ පැලවීමේ ප්‍රතිශතය ජර්මිනේෂන් පර්සන්ටේජ් එක ගැන අපිට විශ්වාස කරන්න අමාරුයි. ගොඩක් පැලවෙන්නේ නැහැ කියන කම්ප්ලේන්ට් තියෙනවා අපේ පාරිභෝගිකයන්ගෙන්. ඒ වගේම ඒත් එක්ක වෙනස් ಜಾති වල වල් ඇට වර්ග එවනත් විස බීජ වර්ග කියන්නේ ලෙඩ රෝග වර්ග පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒ හේතුව නිසාම තමයි ඒක ඇත්තටම මේ අපේ නිරෝධායන සේවය මගින් තහනම් කරලා තියෙන්නේ. ඉතින් ඒක දැනට ප්‍රචලිත නැති නමුත් සාමාන්‍යයෙන් තවමත් යම් ප්‍රමාණයක් භාවිතා කරන ක්‍රමයක්. ලංකාව තුල බීජ නිෂ්පාදනය කරන සමහර අය ඉන්න පුළුවන්. මම දන්න එහෙමනම් ප්‍රසිද්ධිය එහෙම කරන අය නැහැ. නමුත් එහෙම පිරිසක් ඉන්න පුළුවන්. ඒ වගේ තිබුණොත් අර ගැටලුව නැහැ. බීජ මගින් පැල කරගන්න පුළුවන්. හතරවෙනි කාරණේ තමයි අපිට පුළුවන් දැනට හැදිලා තියෙන තැනකින් අර කලින් කිව්ව ග්‍රාස් කාපට් එකකින් එහෙම නැත්නම් පිඩැල්ලකින් වගේ තනකොළ පඳුරු විදියට කුඩා කොටස් විදියට ගලවගෙන ඒවා අපේ භූමියේ තැන් වල හදාගෙන හිටවනවා කියලා අපි උගලන් හිටවන්නේ. ඒ වගේ හිටවලා ඒක වර්ධනය වෙන්න ඇරලා ඒක එකට යාවෙන්න ඇරලා හොඳ තරම් නිලක් ලබා ගන්නත් පුළුවන්. නමුත් ඔය කියපු කරුණු ආකාර හතරේ වාසි වගේම අවාසිත් තියෙනවා එකිනෙකට සාපේක්ෂව. ඔව්. අපි කතා කරමු මේ වාසි අවාසි පිළිබඳව. දැන් ඔබ සඳහන් කළා වැඩි වශයෙන් යොමු වෙන්නේ මේ දවස්වල මේ දිනවල වැඩි වශයෙන් යොමු වෙන්නේ තෘණ කලාල නිර්මාණය කර ගැනීම මගින් මේ තනපලස නිර්මාණයට. එතකොට ඒකට විශේෂයෙන්ම හේතුවක් තියෙනවද? ඔබ අර සඳහන් කරපු හේතු දක්වමු වාසි අවාසි පිළිබඳව අපි කතා බහ කරමු. ඔව්. ඒකේ දැන් කලාල ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි ඒකේ ගාඩන් එක රෙඩිමේඩ්. ඒ කියන්නේ දැන් අපිට කියමුකෝ හෙට අපේ ගෙදර පාටි එකක් තියෙනවා නම් හෙට අපේ ගෙදර උත්සවයක් තියෙනවා නම් අද වෙනකොට අපේ ගෙදර ගාඩන් එකක් නැහැ. නමුත් හෙට අපේ අමුත්තෝ ගෙදර එනකොට අපිට රෙඩිමේඩ් ගාඩන් එකක් දෙන්න පුළුවන්. කාපට් එක ගෙනාවා මූලික බිම් සකස් කිරීම කරා. කාපට් එක ස්ථාපනය කරාට පස්සේ අපේ ගෙදර ඊයේ තිබිච්ච නැති ගාඩන් එකක් අද මැවිලා තියෙනවා. ඒ කියන්නේ මේක ඉන්ස්ටන්ට්. ක්ෂණිකව අපිට ගාඩන් එකක් හදාගන්න පුළුවන්. සහ මේක මේ ඊටම ලේසි. ඒ කියන්නේ මේකට මූලික දැනුම විතරක් තිබුණාම ඇති. මේකට මේ විශේෂඥයෝ එහෙම ගොඩක් ඕනේ හරියට කරන්න ඕනේ. නමුත් මම කියන්නේ ඒක අපිට ඕන නම් Tamanට ගෙදර ගිහින් යාට මේ වැඩේ කරගන්න පුළුවන් අවශ්‍ය නම්. ඒකට ඒක ලේසි. අර යූසර් ෆ්‍රෙන්ඩ්ලි. ඒ නිසා ඒක එහෙම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒකේ අවාසිදායක පැත්ත තමයි මේක ටිකක් මිල අධිකයි. අනික් කර කියපු ක්‍රම වලට වඩා ටිකක් මිලෙන් වැඩි වියදමක් කරන්න වෙනවා ඒකට. ඒක තමයි ඒකේ තියෙන අවාසිය. ගොඩක් අය පෙළඹෙන්නේ ඒකට. ඒක ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් නිසා සහ ශීඝ්‍රතාවය නිසා. අපි තෘණපලසක් නිර්මාණය කරගන්නේ කොහොමද? ඊට අමතරව තෘණ බීජ මගින් අපි තනපලස නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව කතා බහ කරමු. ඊට කලින් මට අහන්නට හිතුණා දැන් විශේෂයෙන්ම මේ තනපලස නිර්මාණයට යොදා ගන්න තෘණ විශේෂ තියෙනවද? ඔව්. තෘණ විශේෂ ගණනාවක් තියෙනවා. ඔක ග්‍රැමිනේ කියන ෆැමිලි එකට අයිති එකක් අපි තනකොළ කියලා කියන්නේ. ඒකට ඒ කුලයේ විශාල වැරයිටිස් ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේ ප්‍රධාන වශයෙන් දැන් මේ වෙනකොට නම් පාවිච්චි කරන අපි සාමාන්‍ය භාවිතය කියන්නේ මැලේසියන් තනකොළ කියන එක පාවිච්චි කරනවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියන් තනකොළ කියන එක පාවිච්චි කරනවා. නමුත් විද්‍යාත්මක මේවා හඳුන්වන්න වෙනම නම් තියෙනවා. එක්සොනෝප්‍රස් කම්ප්‍රෙස් වගේ කියලා කියනවා. සොයිසියා ග්‍රාස් කියලා කියනවා. දැන් විදේශ රටවල නම් ඔය රයි වගේ ඒවා පාවිච්චි කරනවා. ලංකාවෙත් ගොඩක් කරලා පාවිච්චි කරන බර්මියුඩා වගේ වෙනත් වර්ග පස්පාලන කියලා වර්ග තියෙනවා. එතකොට මැලේසියන් කියන එකෙම තව තියෙනවා හයි වෙරිගේටඩ් විශේෂ තියෙනවා. ඒ කියන්නේ කොළ පාටට අමතරව සුදු පාට හැඩගැටෙන විච් ඒවා වගේ ඒවා. ඉතින් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව අපේ දේශීය අපි ගොඩක් අය ඔය උදු පීලිය වගේ තනපලසවල නිර්මාණය කරගන්නවා. ඉතින් විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඔය වර්ග දෙක තුනක් තමයි. වැඩිපුරම තව එකක් තියෙනවා මට අමතක වුණා කියන්න. බෆලෝ ග්‍රාස් කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඒ ග්‍රාස් එකත්
ගොඩක් අය පාවිච්චි කරනවා. ඔව් ඒවා ඒ ඔබ සඳහන් කරපු තනකොළ විශේෂ ලංකාවේ දේශගුණයට උචිත වෙන තනකොළ විශේෂය. ඔව් මං හිතන්නේ මේ දේශගුණයට උචිත නිසා තමයි ඒවා ඒ තරම් එහෙම මිනිස්සුන්ට ජනප්‍රිය වෙලා පැතිරලා තියෙන්නේ. අනිත් ඒවා දේශගුණයට ඔරොත්තු දීමටත් වඩා ඒවා ටිකක් අර නඩත්තු කිරීමේ තියෙන අපහසුතාව නිසා දැන් උදු පීලව එකක් ගත්තොත් අපිට ඇත්තට මහා පරිමාණයෙන් වගා කරලා ඒක වාණිජ කර්මාන්තයක් විදිහට කරන්න අමාරුයිනේ. ඒ වගේ නිසා වෙන්දති ඒවා සාමාන්‍යයෙන් වාණිජ වශයෙන් කෙරෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් දැනට තිත් කලාපේ දැන් කොළඹ ප්‍රදේශය අපි ගත්තොත් එහෙම ගොඩක් පාවිච්චි කරන්නේ ඔය මැලේසියන් සහ ඕස්ට්‍රේලියන් කියලා සාමාන්‍යයෙන් හඳුන්වන වර්ග දෙක තමයි. බෆලෝ ග්‍රාස් ටිකක් ඔය කුරුණෑගල පැත්තට වගේ ගම්පහ පැත්තට වගේ යනකොට වැඩිපුර පාවිච්චි කරනවා. නමුත් මේ පාවිච්චි කරන්න ඔය මම කිව්ව දෙක තමයි මූලික වශයෙන්ම. ඔබ සඳහන් කළා තනපලස නිර්මාණය කර ගැනීමේ විශේෂයෙන්ම ක්‍රම 4ක් පිළිබඳව. ඒකෙන් එකක් තමයි තන කලාලයක් මගින් මේ තනපලස නිර්මාණය කර ගැනීම. එතකොට මේ තන කලාලය නිර්මාණය කර ගැනීමෙත් යම් පියවරයන් කිහිපයක් තියෙනවා. සහ අපි මේ පියවරයන් මොනවාද කියලා කතා බහ කරගෙන යමු. ඔව්. මම දැන් ඔය කියපු කරුණු 4න් කියව ආකාර 4න් මොන ආකාරයකට කරත් මේ කරන්න ඕනේ අර මූලික කරුණු කාරණා ටික සමානයි. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් බිම් සකස් කරගන්න ඕනේ. තනකොළවල හිතකර වර්ධනයට අවශ්‍ය කරන මේ මූලික බිම් සකස් කිරීම අපිට කරගන්න වෙනවා. ඒකට ගොඩක් වෙලා අපි හිතමුකෝ දැන් අපේ ගෙදර ගාඩන් එකක් උද්‍යාන අලංකරණයක් විදිහට අපිට තනපලසක් එකතු කරගන්න ඕනේ කියලා. ඉතින් එතකොට මේක එක්කෝ තමන් කරනවා නම් එහෙම නැත්නම් අපි වෙන ශිල්පියෙකුගේ උද්‍යාන නිර්මාණ ශිල්පියෙකුගේ සහාය ලබා ගන්නවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන් කවුරු හරි වැඩ කරන කීප දෙනෙක් හොයාගෙන මේ තමන්ගේ කම්කරුවෝ කීප දෙනෙක් දාලා මේ වැඩේ කරනවා වෙන්න පුළුවන්. ඒ කොහොම කරත් මම මේ කියන කරුණු ටික වැදගත් වෙයි. සහ ශාස්ත්‍රයට අලුතෙන් එන්න බලාපොරොත්තු වෙන ඉන්න අය සහ ශාස්ත්‍රීය දැනට යෙදලා ඉන්න අයටත් සමහර විට වැදගත් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම මේ භූමිය තනකොළ වගා කරන භූමිය අපි දැන් සාමාන්‍ය පිහිටි භූමියක් නම් මේකේ පස් අපි බුරුල් කරගන්න ඕනේ. නැත්තම් මේක අර තද වෙලා තියෙන හිර වෙලා තියෙන ඝන තියෙන පසක තනකොළ හදන්න අමාරුයි. ඒ නිසා සාමාන්‍යයෙන් අඟල් 4ක් 5ක් විතර ප්‍රමාණය අපි පස් බුරුල් කරනවා. සමහර විට මේක දැන් අපි ග්‍රවුන්ඩ් එකක් වගේ නම් සමහර අඩි 1කමාරක් දෙකක් දක්වා මේ පස් බුරුල් කිරීම කරන්න වෙයි. ඒක භූමිය අනුව භූමියේ ලක්ෂණ අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි කියමු අඟල් 4ක් 5ක් විතරවත් අඩුම තරමේ අපේ ගාඩන් එකක පස් ටික හොඳට බුරුල් කරලා ඒ පස් කැට පොඩි කරගෙන මේ සියුම් පස් අංශු බවට පස් කොටස් බවට පත් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ওই පස් එක ඇතුලේ තියෙන්න පුළුවන් ගල් කෑලි තියෙන්න පුළුවන් සිමෙන්ති කොන්ක්‍රීට් කෑලි වගේ ඒවා තියෙන්න පුළුවන් පරණ ගස්වල මුල් ඒ වගේ දේවල් තියෙනවා ඔක්කොම අපිට රේකයක් වගේ භාවිතා කරලා සමහරු නම් ඔක්ක වෙන් කරලා පස් ටික හලලා පහු දාන්නත් පුළුවන්. කොහමරි අර තියෙන අපද්‍රව්‍ය ටික පස්සෙන් අපි අයින් කරගන්න ඕනේ. දැන් ওই ගල් වගේ වයිම අහුනොත් මූල පද්ධතිය වර්ධනය වෙන්නේ නැහැ මේ තැන්වල. එතකොට මේ තැන්වල දැකලා ඇති සමහරට ඔබත් යනකොට තනකොළවල තැන් වල දුබුරු පාට පැච් වගේ හැදිලා තියෙනවා. ඉතින් අර හරියට හැදිච්ච නැති නිසා. ඒ නිසා මේ පස වෙනත් ද්‍රව්‍යයන්ගෙන් තොරව හොඳට මේ පිරිසුදු කරගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට ලෙවල් කරලා අපි දන්නවා තනකොළවල ලොකු ප්‍රශ්නයක් තමයි වතුර බහින්නේ නැති එක. ඉඩම් වල ගොඩක් තියෙන ප්‍රශ්නේ වතුර බහැලා යන්නේ නැහැ. තැන් වල වලවල වතුර එකතු වෙනවා. ඒක ගොඩක් වෙන්නේ ඔය මූලික බිම් සකස් කිරීමේදී මේ ලෙවල් කරන එක හරියට කරගත්තේ නැති වුනහම. ඒ නිසා බිම සමතලා කරගන්න එක හරියට කරගන්න ඕනේ. සහ වතුර බැස්ම සාමාන්‍යයෙන් අපි කියන්නේ මීටරයකට සෙන්ටිමීටරයක් විතර. සෙන්ටිමීටර 100කට සෙන්ටිමීටර එක බැස්මක් තියෙන්න හදා ගන්න ඕනේ. ඒක අපේ ඉඩමේ වතුර ස්වභාවිකව බහැලා යන පැත්තට මේක හදාගත්තාම හරි ලේසියි. එහෙම නැත්තම් වෙන්නේ අපේ ඉඩමේ වතුර ටිකත් ඇතුලේ රැඳිලා වෙන අවට ඉඩම් වලින් වතුර අපේ ඉඩමට එනවා නම් ඒවත් අපේ උද්‍යාන අලංකරණයට බාධාවක් වෙන්නේ නැති වෙන්න ඉඩමෙන් බහැලා යන විදිහට කටයුතු සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ බිම් සකස් කරගෙන මේකේ බැස්ම හරියට හදාගත්තාට පස්සේ මේකට අපි තනකොළ ගහන්න සුදුසු මීඩියා එකක් මාධ්‍යයක් හදා ගන්න ඕනේ. ඒකේ සාමාන්‍යයෙන් කොහොබත් කියන එක දැන් අපි කිව්ව කලාලේ නම් කොහොබත් ලේයර් එකක් උඩ තමයි ඒක තියෙන්නේ. ඊට අමතරව පිඩෙලි ගත්තොත් සාමාන්‍ය පසේ අදපු පිඩෙලි තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙනම තනකොළ කොටස් අරගෙන නම් හදන්නේ. ඒකට වෙනම කොහොබත් ටිකක් දාලා පසේ මීඩියා එක හදා ගන්න පුළුවන්. රතු පස් අපි ඉඩමේ තියෙන පස් සරුණම් කිසි ප්‍රශ්නයක් නැහැ. නිසරුණම් යම් අපිට වෙන පස් මාධ්‍ය දා ගන්නට පස් මාධ්‍යයක් රතු පස් වගේ එකක් ගෙනල්ලා හදා ගන්න පුළුවන්. මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ ගොඩක් අය කරන දෙයක් තමයි මේකට කොම්පෝස්ට් පාවිච්චි කරනවා. නමුත් ඒකේ අවදානමක් තියෙනවා කොම්පෝස්ට් එකක එන්න පුළුවන් වෙන වල් බීජ. මොකද කොම්පෝස්ට් හදන්න අපි ගන්නවා
ගොම්ම පොහොර, කුකුල් පොහොර වගේ ඒවා. ඉතින් සත්තු ආහාරයට ගන්න වල් වර්ගත් එක්ක ඒ වගේ ඇට තියෙන්න පුළුවන්. ඒ ඇට කොම්පෝස්ට් එක ඇවිල්ලා අපි තන්නිල්ලට එන්න පුළුවන්. ඒ නිසා කොම්පෝස්ට් පාවිච්චි කරන එකේ අවදානමක් තියෙනවා. කොම්පෝස්ට් අවශ්‍යම නම් ඒකට තියෙනවා හීට් ට්‍රීටඩ් එහෙම නැත්නම් තාප ප්‍රතිකාරක කරපු කොම්පෝස්ට් වර්ග. ඒ වගේ එකක් පාවිච්චි කරාට ගැටලුවක් නැහැ. ඊට අමතරව හදන වෙලාවේදී වෙන මුකුත් දාන්න අවශ්‍ය නැහැ. මූලික බිම් සකස් කිරීමෙන් පස්සේ අපිට අපි අර කියපු ආකාර හතරෙන් එකකට අපේ භූමිය තනකොළ ටික ස්ථාපනය කරගන්න පුළුවන්. ඔව්. භූමිය සකස් කරගන්නේ කොහොමද? භූමියට පස යොදාගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කළා. දැන් අපි එකින් එක කතා බහ කරමු කොහොමද තන කලාලයක් නිර්මාණය කරගන්නේ කියලා. හැබැයි ඊට මත්තෙන් අපිට අවසර දෙන්න කෙටි විරාමයකින් අනතුර නැවතත් මේ පිළිබඳව කතා බහ කරන්නට ඔබ රැඳිලා ඉන්නේ ජීවිතය හැඩකන අක්ෂර සත්කාරය හැඩ වැඩසටහනේ සිකුරාදා උද්‍යාන ලංකන විශේෂාංගයේ සමගින්. සිකුරාදා හැඩ විරාමයෙන් අනතුර ඔබ නැවතත් ජීවිතය හැඩ කරන අක්ෂර සත්කාරය හැඩ වැඩසටහනේ සිකුරාදා දවසේදී උද්‍යාන අලංකරන විශේෂාංගයේ සමගින් සම්බන්ධ වෙලා ඉන්නේ. අද අපේ සම්පත්දායකත්වයේ චානක රාජපක්ෂ උද්‍යාන නිර්මාණ ශිල්පීතුමා සමගින්. ඉතින් අපි විරාමයට යනට පස්සෙන් කතා බහ කළා කොහොමද ඔබේ උද්‍යානයේ තන පලස නිර්මාණය කර ගැනීමට අවශ්‍ය මූලික පියවරයන් සිදු කරන්නේ කියන කාරණා පිළිබඳව භූමිය සකස් කර ගැනීම, පස සකස් කර ගැනීම පිළිබඳව කතා බහ කළා. දැන් අපි සූදානම් අපි විරාමයට යනට මත්තෙන් නතර කරපු තැනින් ආයෙත් කතා බහ පටන් ගන්නට අපි කතා බහ කරමින් හිටියේ කොහොමද මේ උද්‍යානයේ තෘණ කලාලයක් හදාගන්නේ සහ ඒ හදා ගැනීමේ පියවර මොනවාද කියලා. ඔව්. කලාල සාමාන්‍යයෙන් අපි ගෙදර දොර උද්‍යානයක් හදා ගන්නවා නම් වෙළඳපොලේ තියෙනවා කලාල නිර්මාණය කරපු ඒවා ගන්න. ඒකට ඒක ඇත්තටම ගත්තොත් අපි ගොඩක් අය සලකන්නේ නැති වුණාට ඔය තන කලාල හදන අය ඒක ලොකු ව්‍යාපාරයක්. සෑහෙන පිරිසක් එක්කින් ජීවත් වෙනවා ලංකාවේ. ඉතා විශාල පිරිසක් ඉන්නවා මේ ශේෂ්ත්‍රය ආශ්‍රය කරගෙන ඔය ජයල, මීගමුව, ගම්පහ, මේ කඩුවෙල වගේ ප්‍රදේශවල ඉතා විශාල වශයෙන් මහා පරිමාණයක් නිෂ්පාදනය කරන ඉන්නවා. ඉතින් අපිට ඒගොල්ලන්ගෙන් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය භාවිතයට අපි හදා ගන්නවා නම් ඒකේ ගොඩක් වෙලාවට කරන්නේ කොහොබත් ලේයර් එකක් උඩ තමයි හදන්නේ. ඒකේ යටට දාන්න ඕනේ පොලිතින් එකක්, කළු පොලිතින් එකක් බීමට එලා ගන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට හැදුනට පස්සේ ඒක බීම දැම්මොත් එම මුල් බීමට අදින නිසා අපිට ගලව ගන්න බැරි වෙනවා. පොලිතින් එකක් දාලා ඒ පොලිතින් එක උඩ මීඩියා ස්තරයක්, මාධ්‍ය ස්තරයක් කොහොබත් සහ අපිට ටොප් සොයිල් ටිකකුත් පාවිච්චි කරන්න පුළුවන් ඕන නම් කොම්පෝස්ට් සමහර අය භාවිතා කරනවා. නමුත් මම අර කලින් කිව්ව ගැටලුව එනවා. ඒ නිසා කොම්පෝස්ට් නැති තරමට හොඳයි. ඒකේ මේ මීඩියා එකේ ඊට පස්සේ අපි කලින් හදාගත්ත තනකොළ කාපට් එකකින් පොඩි පොඩි ගස් පොඩි පොඩි කෑලි ගලවලා අරගෙන ඒකේ තැන් වල හදලා ඊට පස්සේ ඒක ආවරණය කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න අපි ග්‍රීන් හවුස් net කියලා කියන්නේ. ඒක 50ක වගේ සෙවන ප්‍රමාණය තියෙන එකක්. අලුත් එකක් වෙන්න ඕනේ. පරණ එකක් කමන්නේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ඒකේ මේ ආවරණය වෙන එක විතරයි. ඒ නිසා පරණ එකක් හරි කමන්නේ නැහැ. ඒකෙන් ආවරණය කරගන්න ඕනේ. ආවරණය කරන්න පොලිතින් ගන්න බෑ. මොකද එතකොට වාතාශ්‍රය ඇතුළට යන්නේ නැති වෙනවා. ඒ නිසා දැලක් තමයි ගන්න එකට. ඊට පස්සේ හොඳින් ජල සම්පාදනය කරන්න ඕනේ. පායන කාලෙක නම් හොඳට දවසට දෙපාරක් තුන් පාරක් වෙන්න පුළුවන්. හොඳට අර අපි දාපු මීඩියා එක හොඳට මේ අපි පෑගුවොත් එහෙම කකුලෙන් වතුර එළියට එන ගානට හොඳ මට්ටමේක ජල සම්පාදනය කරන්න ඕනේ. මේක ජල සම්පාදනය කරලා ගියපුවම සමහර මාසයක් එකමාරක් යනකොට තනකොළ ඔක්කොම එකට වර්ධනය වෙලා මුල් එකට බැඳිලා මේක පැදුරක් වගේ හරි ලස්සනට මේ තන තිල්ලක් නිර්මාණය වෙනවා. ඊට අපිට මේක තැන් තැන් වලින් අවශ්‍ය ප්‍රමාණයට වර්ගඩි 10ක් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කපන්නේ වර්ගඩි 2ක් පළල සහ 5ක් දිග මේ කොටුවක් විදිහට තමයි කපන්නේ. ඊට පස්සේ ඒක ඔතල පැදුරක් විදිහට මේ පැක් කරලා ලස්සනට මේ අඩු කරලා විකුණනවා ගෙනල්ලා. තනකොළ ඒ විදිහට වැවුනට පස්සේ පොලිතින් ආවරණය ඉවත් කරනවද කොහොමද ඒ කටයුතු? පොලිතින් ආවරණය අපි දාන්නේ බිමටනේ දාන්නේ. එතකොට අපි අර කැපුවට පස්සේ රෝල විදිහට ඔතලා ගන්නේ පොලිතින් එක නැතුව ගන්නෙ. පොලිතින් එක දාන්න හේතුව තමයි අර මුල් ටික පොළොවට බහිනවනේ නැත්තම්. එතකොට පොලිතින් එක බිම තියද්දී අපි අර පැදුර තමයි ඔතලා ගන්නෙ. ඊට පස්සේ අපි අර විදිහට හදාගත්තු බිමේ මේ තනකොළ හිට වෙන එක තමයි කරන්නේ. ඊට පස්සේ අපි ඒක ඉතා ආරක්ෂිතද අපි ගෙදරම හදාගත්තේ නැත්නම් අපි වෙන තැනකින් ඔක ගන්නෙ. එතකොට ඒක ආරක්ෂිතව අපි ගේන්න ඕනේ.
දැන් අපි කියමු කිලෝමීටර 10ක් 15ක් දුර තැනකින් අපි අරගෙන අපේ ගෙදර ගේනකොට ගේන අතරේ පරිස්සම් වෙන්න ඕනේ. ඔක මේ සජීවී දෙයක් නේ. තනකොළනේ. ඉතින් එතකොට ඔක ටිකක් තද අවු එහෙම නිකන් ඕපන් වාහනයක වගේ දාගෙන આવුත් අවු සැරට එම අනික ඔතලක් තියෙන්නේ මෙරළ යන්න පුළුවන්. එතකොට ගෙනාව ගමන්ම අපි හදන්නේ නැත්නම් අපිට සමහරට අද ගෙනල්ලා හෙට නම් හදන්නේ. එතකොට ඔතපු විදිහට තිබුණොත් එහෙම ඒක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ මේ සිසිල් සෙවණක වගේ ඒක දිගෑරලා වතුර ටිකක් දාලා තියන්න පුළුවන් දවස් කිහිපයක් හරි යනවා නම් හදන්න. එහෙම නැත්නම් අපි ගෙනාව ගමන් හදනවා ප්‍රශ්නයක් නැහැ. අපි අර කලින් කිව්ව විදිහට සකස් කරගත්ත බීම මත හොඳට මේක මං කරන වර්ගඩි 10ක ප්‍රමාණයක් තියෙන කියලා. ඒක හොඳට ඇකිලිලා නැතුව හොඳට දිගෑරලා අපි හදාගත්ත බීම උඩ ලස්සනට ඒක තියලා මේ අතින් හොඳට රැලි නැති වෙන්න හදලා තියලා හොඳට තද කරන්න ඕන පොළොවට. මොකද මේකේ තියෙන්නේ අර එකිනෙකට නෙට්වර්ක් එකක් විදිහට බැඳිච්ච මුල් ටිකක් තියෙන්නේ කොහොබත් ලේයර් එකක් හැදිච්චි. ඒතර කොහොබත් ලේයර් එකයි තනකොළයි ගත්තොත් අඟලක විතර වගේ මේ උසක් තියෙනවා මේකේ. ඉතින් අර ලෙවල් කරගත්ත බීම මත මේක තියලා හොඳට අපිට පුළුවන් හොඳ ওই බර ගඩොල් කැටයකින් එහෙම නැත්නම් බර ලීයකින් නැත්නම් අර තාප්ප මොළ කියලා පාවිච්චි කරන ඔය බිම තලන්න උපකරණයක්. අන්න ඒ වගේ උපකරණයකින් හොඳට තලා ගන්න පුළුවන්. ලොකු ශේෂ්ත්‍රයක් නම් ඔය ඉස්කෝලේක ග්‍රවුන්ඩ් එකක් හරි ඔය ක්‍රීඩා පිටියක් හරි මොකක් හරි එහෙම වගේ නම් අපිට පුළුවන් රෝලර් එක කියලා පාවිච්චි කරන්නේ අර ට්‍රැක්ටරේට වගේ හයි කරපු රෝලර් එකක් ක්‍රිකට් ග්‍රවුන්ඩ් වලින් පාවිච්චි කරන්නේ. ඒ වගේ රෝලර් එකකින් පුළුවන් ඒක විශාල ඉඩමක් නම් ගෙදරක නම් අපිට ලී කොටයකින් උනත් තලා ගන්න පුළුවන්. වෙන්න ඕන එකම දේ තමයි අර තිබ්බ ග්‍රාස් කාපට් එක කලාලය පොළොවත් එක්ක හොඳට මුල් වෙන විදිහට මේක තද කරලා තලා ගන්න ඕන හොඳට. ඊට පස්සේ හොඳට වතුර දාන්න ඕන. දැන් අපි තෘණ කලාලය අපි ඒ විදිහට හිටවන්නට කලින් නිර්මාණය කරගන්නට කලින් තෘණ ටික ඒ විදිහට වැවෙන්න දින 45ක් 60ක් වගේ අතර කාලයක් සාමාන්‍යයෙන් වෙනවානේ. ඉන් අනතුරු අපි අපිට අවශ්‍ය භූමියට ඒ තෘණ කලාලය දැම්මාට පස්සේ අපි මූලික විදිහට ඒ ගැන බලන්නට ඕනි කාල සීමාවක් තියෙනවද? ඒ භූමියේ ඒක වැවෙන්නට අවශ්‍ය කාල සීමාවක් තියෙනවද? කාල සීමාවක් කියන්නේ මෙහෙම දැන් උද්‍යානයක් කියලා කියන එක ඇත්තටම සජීවී එකකයක් නේ. එතකොට තෘණ කලාල විතරක්ම නෙවෙයි නිරන්තර නඩත්තුවක් අනිවාර්යෙන් ඕනේ. අපි කෝටියක් වේදම් කරලා ගාඩන් එක හැදුවත් වැඩක් නැහැ. ඒකේ දිනපතා කරන්න ඕනේ නඩත්තු කටයුතු වගේ තියෙනවා. සතියකට දෙකකට සැරයක් කරන්න ඕනේව තියෙනවා. මාසයකට වගේ සැරයක් කරන්න ඕනේව තියෙනවා. මාස කිහිපයකට සැරයක්, අවුරුද්දකට සැරයක් වගේ උද්‍යානයක අනිවාර්යයෙන්ම නඩත්තු කියලා පැත්තේ. මොකද මේක ගතික එකකයක්, සජීවී එකකයක්. නිරන්තරයෙන් වෙනස් වෙනවා. නිරන්තරයෙන් අපේ පරිසරය වෙනස් වෙනවා නේ. ඉතින් ඒ නිසා අපේ කාලගුණ දේශගුණ තත්ත්වයන් වෙනස් වෙනවා. ඉතින් මේවා වර්ධනය වෙනවා. ඒ නිසා එහෙම නඩත්තු ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි අලුතෙන්ම ගෙනල්ලා තන පළසක් පිටුවා ගත්තට පස්සේ මම අර මුලින්ම කිව්වේ මේක දැන් මුල් තාම පොළොට හයි වෙලා නැහැනේ. ඒතකොට මේ මුල් පොළොට හයි වෙනකන් අපි ඊට පරිස්සමෙන් බලා ගන්න ඕනේ. දැන් ගොඩක් තැන්වල තියෙන දැන් ඔය අපිට මේ ගොඩක් අය කියන දෙයක් තමයි තන කලාලේ ගෙනල්ලා එළුවට පස්සේ ටික දවසක් යනකොට තැන් තැන් වලින් ඕක ඇකිලිලා උඩට ඇකිලිලා එනවා කියලා. සමහර හුළඟටත් යනවා. සත්තු බල්ලෝ වගේ පුසු වගේ පැන්නම් පස්සේ ඒගොල්ලෝගේ කකුල් වලට යනවා. ඒකේ වෙන්නේ හේතුව අර මම කිව්ව හරියට තැලුන් නැත්තම් අර ලේයර් එක පොළොට අල්ලන්නේ නැහැ. අල්ලන්නේ නැතුණන් පස්සේ මොකද වෙන්නේ? මේක පොළොව එක ලේයර් එකක් කාපට් එක ලේයර් එකක් විදිහට වතුර ප්‍රමාණය වතුරත් ඔකේ හිඳිලා ගියාට පස්සේ අර කුඩින් නිකම්ම හුළඟට යන තත්ත්වයටපත් වෙනවා වේලිලා. ඉතින් ඒ නිසා එක තමයි හොඳට ඔක තලලා පොළොට අල්ලන විදිහට හදා ගන්න ඕනේ සහ නිරන්තරයෙන් ජල සම්පාදනය කරන්න ඕනේ. වතුර මේ නිතර දාන්න ඕනේ. ඊට පස්සේ හොඳට අවුව තියෙන්න ඕනේ මේ තනකොළ හැදෙන්න. තනකොළ කියලා කියන්නේ අවුව ප්‍රිය කරන ශාකයක්. ඉතින් ඒ නිසා ශාකයක් ගත්තාම හිරු එළිය ජලය වාතාශ්‍රය කියන දේවල් අවශ්‍ය වෙනවනේ. එතකොට තනකොළ වලටත් ඒ විදිහටම හිරු එළිය කියන එක අවශ්‍ය වෙනවා. කොහොමද විශේෂයෙන්ම තනකොළ වලට මේ හිරු එළිය බලපාන්නේ? තනකොළ වර්ග ගොඩක් ඔය ග්‍රැමිනිය කියන ෆැමිලි එකේ ගොඩක් ඒවා තනකොළ සූර්යාලෝකයට කැමති ඒවා. sun loving plants තමයි ඒවා. නමුත් සමහර විශේෂ කීපයක් තියෙනවා හෙවන යම් ප්‍රමාණයක කියන්නේ 100%ක් හෙවන නෙවෙයි යම් ප්‍රතිශතයක් හෙවන 25ක 30ක වගේ වුණත් පවා ගන්න පුළුවන් ඒවා. නමුත් දැන් ඔය ගොඩක් අපි දැන් ඔය බලන්නකෝ ඔය හෝටල් එකකට වගේ ගියත් අපි තන තීරුව ගත්තන් පස්සේ ඔය ගස් යට ගොඩක් වෙලාවට හැදිලා නැහැ. ඒ හැදෙන්නේ නැත්තේ අංක 1 තමයි සූර්යාලෝකය. අනිත් වෙන වෙන සාධකක් තියෙනවා ගොඩක් අය ගැවසෙන තැන්වල වගේ එහෙම මේ සූර්යාලෝකය ගොඩක් ඕනේ. ඒ කියන්නේ පුළුවන් තරම් ඕපන් ලෑන්ඩ් එක හදන්න පුළුවන් නම් ඊටාම සාර්ථක තරම් තිල්ලක් හදා ගන්න පුළුවන්. ඔව්. ඒ වගේම තමයි දැන් අපේ සාමාන්‍ය භූමියට අමතරව අපි කොන්ක්‍රීට් එකක ස්ලැබ් එකක අපි නිර්මාණය කරගන්නවා නම් එහෙම නැත්නම් PSC උද්‍යානයක් කරනවා නම් ඒ කියන්නේ රූෆ් টොප් එකක අපි කොහොමද මේ තනපලස නිර්මාණය කරගන්නේ? ඒකට විශේෂයෙන්ම අනුගමනය කරන්න ඕන ක්‍රමවේදයන් තියෙනවා. ඒ ගැන අපි කතා බහ කරමු. ඔව්. එතන පබසරා වෙනම තාක්ෂණයක් තියෙනවා. මම ඊට කියන්න කලින් දැන් අර ඔබ කලින් අපිව ඊතුරු තව කරුණු ටිකක් මට කියන්න තියෙනවා. මම ඒ ටික කියන්නම්. දැන් ජල සම්පාදනය ගැන අපි කිව්වා. ඊට පස්සේ තමයි ඕක වවාගෙන ටික දවසක්
ගියන් පස්සේ ඕකේ අපි කොච්චර හොඳට අපේ බිම සකස් කරලා තිබුණත් ඕකේ වල් තැන් තැන් වලින් වර්ධනය වෙන්න පුළුවන්. මුලින් තැන් තැන් වලින් වල් ගහක් දෙකක් වගේ වෙන්න පුළුවන් එන්නේ. නමුත් අපි හිතමුකෝ ඔය වෙන වල් ගහක් ඇවිල්ලා ඒක අපි නොසලකා හිටියොත් එහෙම ඒකේ මල් පිපෙනවා. සාමාන්‍ය එක වල් ගහක වල් මල් 100ක් 200ක් පිපෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒ ගහ අයින් කරන්න නැතුව තිබුණොත් එහෙම ඒ 100 200 විසිරලා ගිහලා හොළඟේ තැන් තැන් වල උද්‍යානයේ ආපහු වල් ගහ 100ක් විතරයි හැදෙනවා. 200ක් විතරයි හැදෙනවා. ඒ 200ත් නොසලකා හිටියොත් වෙන්නේ ඒවා නැවත මේක අර ගුණෝත්තර ශ්‍රේණියක් විදිහට ගිහිල්ලා අවසානට අපි හදපු තනකොළ එක නෙවෙයි වෙන වල් වර්ගයක් මේකේ බෝ වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි හදලා ටික කාලයක් ගියාට පස්සේ මතුවෙන වල් ගස් මුළුත් සමග මොකක් හරි උපකරණයක් අපි මුල්ලුවක් වගේ පාවිච්චි කරලා මුළුත් එක්කම ගලවලා උද්‍යානයෙන් ඈතටම අයින් කරලා දාන්න ඕන. පුච්චලා දාන්න පුළුවන්, නැත්නම් වල දාන්න පුළුවන්. කොහොම හරි අපේ සීමාවෙන් ඉවත් කරගන්න ඕනේ එක දෙයක්. අනිත් එක තමයි තනකොළ නිසි කාලාන්තර වලින් කපන්න ඕනේ. ඒ කියන්නේ අපි කියනවා ලෝන් මූවිං එහෙම නැත්නම් ග්‍රාස් කටර් එකක් පාවිච්චි කරලා දෙකරතර පිටේ ළඟට කපන මැෂින් තියෙන බෘෂ් කටර් එකක් එහෙම නැත්නම් ලෝන් මූවර් එකක් නැත්නම් අපි මැනුවල් අතින් පාවිච්චි කරන පොඩි රෝලර් එකක් වුණත් පුළුවන්. ඒ වගේකින් තනකොළ කප්පාදු කරන්න ඕනේ, කපන්න ඕනේ. ඒකේ බල එකක් තමයි තනකොළ හොඳට කපන්න තමයි ඒගොල්ලෝ හොඳට මුල් දාලා අතුරු කිලි දාලා මේක හැදෙන්නේ. අනිත් එක තමයි දැන් මේ ගස් උඩට තනකොළ වැඩිපුර වැවුනට පස්සේ සූර්යාලෝකයේ මේක ඇතුළට යන්නේ නැති වෙනවා. එතකොට යට තියෙන තනකොළ වලට සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. උඩින් කවර් වුණාට පස්සේ යට ටික මැරිලා තැන් තැන් වලින් බ්‍රවුන් කලර් ඔය පැච් හැදෙන්න පුළුවන්. මැරිච්ච වගේ තැන් ගොඩක් ඔය දකින්න පුළුවන්. එහෙනම් තනකොළ කප්පාදු කරන්න ඕනේ. තමයි ලෙඩ රෝග වලින් ගොඩක් ආරක්ෂා වෙන්න. මේ අර අනික අලංකාරයෙන් ඉත් කැපුවාම නේද? ඒ නිසා ඒනටත් කටයුතු ටික කරගන්න ඕනේ. ඒතකොට කප්පුවාම වෙන්නේ තනකොළ ටික කැපුවට පස්සේ අපි අයින් කරන්නේ තනකොළ ගහේ තියෙන හොඳම ටිකනේ. පසේ තියෙන සාරේ උරාගෙන හැදිච්ච ගහේ තියෙන හොඳම වර්ධ කොටස් ටික අපි අයින් කරනවා භූමියේ. එතකොට මේ පසට අපි නැවත ඒ අහිමි වෙන සාරය අහිමි වෙන මේ පෝෂණ කොටස් ටික නැවත ලබා දෙන්න ඕනේ. ඒ නිසා කෘතිමව අපි රසායනික පොහොරයක් තමයි ලේසිම ක්‍රමේ. දියර පොහොරක්කින් හෝ කැට පොහොර කුඩු පොහොර ආකාරයකින් ඒ අයින් වෙන පෝෂණයේ පසෙන් අපි නැවත ඒ තන පළසර ලබා දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට දිගින් දිගටම මේකේ ගුණාත්මකව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඔව්. ඒ නඩත්තුව ගැන තවදුරටත් අපි පොළොල් විදිහට කතා බහ කරමු. ඊට මත්තෙන් දැන් මම අහන්නට කැමතියි ඔබෙන් මම ප්‍රශ්නයක් අහුවා. අපි කොහොමද මේ සාමාන්‍ය භූමියට අමතරව ස්ලැබ් එකක එහෙමත් නැත්නම් පියසි උද්‍යාන අලංකරණය රූෆ්ටොප් එකක අපි කොහොමද මේ විදිහට තන පළස නිර්මාණය කරගන්නේ කියන කාරණා. එතකොට පියසි උද්‍යානයක් කියලා කියන්නේ අපි ඇත්තටම ගත්තොත් පිහිටි භූමිය නෙවෙයි අපි තියෙන ගොඩනැගිල්ලක උඩ තැනකනේ. එක්ක එක පළවෙනි තට්ටුවේ වෙන්න පුළුවන්, දෙවෙනි තට්ටුවේ වෙන්න පුළුවන්, 3 4 වගේ එහෙම උඩ තැනකනේ. එතකොට මේක ඇත්තටම අපිට මූලික අභියෝගය තමයි දැන් තනකොළ වර්ධනය වෙන්න මේකට ඕන කරනවනේ මාධ්‍යයක්. ඒතකොට මේ මීඩියා එක මාධ්‍ය අපි ඒ තනකොළ වවන්න බලාපොරොත්තු වෙන තැන අපි කෘතිමව හදාගන්න වෙනවා. මොකද පිහිටි පොලොක් නෙවෙයිනේ. ඉතින් එතකොට මේකේ අංක 1 තමයි සාමාන්‍යයෙන් අපි ගොඩනැගිල්ලක එහෙම අභ්‍යන්තර තන තිල්ලක් උඩ තට්ටුවක රූෆ්ටොප් එකක තන තිල්ලක් හදාගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක ඇත්තටම ප්ලෑන් කරන්න ඕනේ මේ බිල්ඩින් එක හදන වෙලාවේදී. ඉදිකිරීම කරන වෙලාවේදී ඒක ස්ට්‍රක්චර් ඉංජිනේරට එහෙම නැත්නම් ඒ උද්‍යාන මේ ගෘහ නිර්මාණ ශිල්පියාට අපි කියන්න ඕනේ මෙන්න මේ හරිය මෙහෙම එකක් තියෙනවා කියලා. මොකද ඒකට එයා ඒතර සූදානම් වෙනවා ඒකට. එහෙම නැත්නම් වෙන්නේ ගොඩක් තැන්වල බිල්ඩින් එක හදලා ඉවර වෙලා ගේ හදලා ඉවර වෙලා අපි රූෆ්ටොප් එකේ ගාඩන් එකක් හදන්න ඕන කියලා කියපුවාම හැමෝම අපිත් අසරණ වෙනවා කියපුවාම ගෘහ නිර්මාණ ශිල්පියත් අසරණ වෙනවා. මොකද එකක් තමයි උතන යම්කිසි බරක් එකතු වෙනවා. උද්‍යාන කොටසක් කියලා කියන්නේ තන තිල්ලක් කියලා කියන අමතර බරක් එකතු වෙනවා. ඒතකොට ඒ බර අපේ ගොඩනැගිල්ලට දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා අපි ගොඩක් වෙලාවට එහෙම ප්ලෑන් කරලා තිබුණ නැත්නම් අපි ස්ට්‍රක්චර් ඉංජිනේරියෙන් වෙනම එකට වාර්තාවක් හදවනවා මේකට සුදුසුද කියලා. මොකද ඉන්න බර ප්‍රමාණය දීලා මෙහෙම බර ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ බර ප්‍රමාණයට මේක දරා ගන්න ලෑස්තිද කියලා අංක 1. දෙවෙනි එක තමයි වෝටර් ප්‍රූෆින් කියන එක. මොකද උද්‍යානයක් කියලා කියන නිතර අනිවාර්යයෙන්ම ඉරිගේට් කරන්න වෙනවා. ජල සම්පාදනය කරන්න වෙනවා. ඉතින් එතකොට අපි ගාඩන් එකට වතුර දානකොට ඊට යටින් තියෙන කාමරයට යටින් තියෙන මේ ගොඩනැගිලි ප්‍රදේශයට වතුර ජල කාන්දු වෙන්න පුළුවන්. සහ ඊට පස්සේ ඒ රූෆ් එක දිරලා ගිහිල්ලා ගොඩනැගිලි ආරක්ෂාවට තරජනයක් වෙන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් විය හැකි දෙයක් නිසා ඒකට උපක්‍රම අරන් තියෙන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ කලින් අපි දිනුවත් කරලා තිබුණා නම් ඒගොල්ලෝ වෝටර් ප්‍රූෆින් එක ඒ ජල කාන්දු වෙන්නේ නැති වෙන්න ඒවට තාක්ෂණික ක්‍රම තියෙනවා. ඉතින් එහෙම ඒවට ප්‍රිකෝෂන්ස් ඒගොල්ලෝ අරගෙන තියෙනවා. එහෙම තිබුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. තිබුණ නැත්නම් අපි අඩුම තරමේ දැන් අවශ්‍යමත් නම් අපි අදාළ අයත් එක්ක කතා කරලා වෝටර් ප්‍රූෆින් ලේයර් එකක් අපිට පුළුවන් ඒ රූෆ්ටොප් එකේ ගා ගන්න. නමුත් අර සාමාන්‍ය විදිහට කරලා නැත්නම් සරලව අපිට ඒකට තියෙනවා එක කෙමිකල් වර්ග තියෙනවා. ඒ කෙමිකල් එකකින් අපිට
water proof කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕකේ හොඳට දැන් ජලයේ බැහැලා යන්න පහසු කරන්න අපි කරන්නේ යටම ස්තරයේ විදිහට අපි දානවා සාමාන්‍ය තුන් කාලේ ගල් කියලා කියන්නේ. මෙටල් කියලා කියන්නේ. ඒ වගේ ගල් ස්තරයක් අපි ඒක දාන ස්තරයේ ඝනකම කොච්චරක් උසද කියන එක තීරණය වෙනවා රූෆ් টොප් එකේ ස්වභාවය මත. අපි හිතමු සාමාන්‍ය ගල් 4ක් 5ක් විතර දාගන්න පුළුවන් කියලා. ඒ වගේ ගල් තට්ටුවක් දානවා. අපි ඒක ඩිපෙන්ඩ් වෙනවා ඒ තැනත් එක්ක. ඊට පස්සේ මේ ගල් තට්ටු දාන එක හේතුව තමයි හොඳට වතුර ටික මේක උඩ අපි දාන පස් ලේයර් එකේ වතුර ටික බහැලා එළියට යවන එක. ඒක දානකොට අපි දැන් බිල්ඩින් එකේ වතුර බැස්ම කොහොමද තියෙන්නේ? යටින් නල මාර්ග තියලාද තියෙන්නේ. ඒතර වතුර ටික එළියට යන්න ඒවට අවශ්‍ය කරන ඩ්‍රේනේජ් හදලා තියෙනවද කියලා බලලා ඒ තියෙන ඩ්‍රේනේජ් එකට අර ගාඩන් එකේ එකතු වෙන වතුර ටික බහැලා එන විදිහට මුලින්ම සකස් කරගන්නවා. ඊට පස්සේ අර ගල් ස්තරේ දානවා. ඊට පස්සේ ගල් ස්තරේ උඩින් අපි පස් දැම්මොත් මොකද වෙන්නේ? පස් ටික ආපහු ගල් අතුරට ගිහිල්ලා ආපහු ගල් එක කලවම් වෙනවනේ. ඒක වළක්වන්න අපි උපක්‍රමයක් පාවිච්චි කරනවා. ජියෝ ටෙක්ස්ටයිල් කියලා තියෙනවා පොඩි ෆැබ්‍රික් එකක්. රෙදි කෑල්ලක් වගේ එකක් රෙද්දක්. ඒකට අපි කියන ජියෝ ටෙක්ස්ටයිල් කියලා. ඒ ජියෝ ෆැබ්‍රික් එකෙන් සම්පූර්ණ දාපු ගල් ස්තරේ වහනවා. එතකොට අඟල් 6ක් අපි දාගත්තා නම් ගල් ස්තරේ උඩින් ජියෝ ටෙක්ස්ටයිල් එක දානවා. ඒ ජියෝ ටෙක්ස්ටයිල් එක උඩින් තමයි අපි අපිට හදාගත්ත මීඩියා එක දාන්නේ. මීඩියා එක අපිට රතු පස් ගඟේ වැලි කලින් සඳහන් කළ විදිහට කොහොබත් කලවම් කරලා කොම්පෝස්ට් මම අර කිව්ව විදිහේ හීට් ට්‍රීටඩ් කොම්පෝස්ට් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක කලවම් කරලා හදාගත්ත සහ ගැළපෙන මාත්‍යක් යොදා ගන්නට පුළුවන්. පුළුවන්. ඔව්. ඒකලා අපි ඒක ස්තරේ සාමාන්‍යයෙන් තනකොළවල ලොකු රූට් සිස්ටම් එකක් නැහැ. ටැප් රූට් එකක් අර මුදුන් මුලක් නැහැ. ඒකේ තියෙන තන්තු මුල් පද්ධතියන්නේ තියෙන්නේ. සාමාන්‍ය සෙන්ටිමීටර් 2ක් විතර තිබ්බත් තනකොළ හැදෙනවා. ඒක අපි රූෆ් টොප් එකේ ප්‍රමාණය නොගන්න පුළුවන්. අඟල් 4ක් 5ක් 6ක් දෙන්න පුළුවන් නම් වඩා සාර්ථකව හැදෙයි. ඉතින් ඒ තැන අනුව අපි අඟල් 3ක් කියලා කියමුකෝ අපි. අඟල් 3ක මීඩියා ලේයර් එකක් ගහලා අර කලින් අර බිම හදාගත්ත විදිහටම කාපට් එක ගෙනල්ලා අපි ඒක උඩ තියලා තලලා අර කලින් අනික් ප්‍රැක්ටිසස් ටික අපි අර බිම කරපු විදිහටම තමයි. ඒ විදිහටම අපි නිර්මාණය කරගන්නවා. දැන් අපි කතා බහ කළා PSC නිර්මාණයේදී PSC උද්‍යාන නිර්මාණයේදී කොහොමද ජල සැපයීම තීරණය කරන්නේ කියන කාරණේ පිළිබඳව. ඊට අමතරව අපි සාමාන්‍ය භූමියේ මේ විදිහට තනපලසක් නිර්මාණය කරගෙන තියෙනවා නම් ඒ භූමියට අදාළව අපි කොහොමද ජල සම්පාදන කටයුතු කරන්නේ? ඔව් ජල සම්පාදනයේ දැන් අර මම කලින් කිව්වා වගේ අපි අර PSC උද්‍යානයකට සූදානම් නොවුනොත් එහෙම ඊළඟ ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට ටැප් එකක්වත් ජල වතුර ගන්න ලයින් එකක්වත් තියලා නැහැ එතෙන්ට. ඉතින් ඒතර අමුතුවෙන්ම ආපහු ආයි බිත්ති දිගේ වෙනම බිත්ති කඩලා ආපහු ජල එකක් උඩට ගන්න වෙනවා. හරි කොහොම හරි අපි ඒ වතුර ලයින් එකක් ගත්තා කියලා කියමුකෝ. එතකොට සාමාන්‍ය පොඩි ඉඩක නම් වර්ගඩි 100ක 150ක ඉඩමක නම් අපිට පුළුවන් ඕන නම් හෝස් පයිප් එකක් පාවිච්චි කරලා අතෙන් මැනුවලි වතුර දාන්න පුළුවන්. ඒකට හෝස් පයිප් එකටත් ඕන නම් හයි කරන අර වතුර මල් වගේ ඒවා තියෙනවනේ. ඒ වගේ එකකින් අපිට පුළුවන් ඕන නම් දාගන්න එහෙම පුළුවන්. එහෙම නැත්තම් තියෙනවා දැන් දියුණු ක්‍රමවේද තියෙනවා. සුද්ධ ජල සම්පාදන ක්‍රම කියලා කියනවා. ඒකට ඩ්‍රිප් සහ මයික්‍රෝ ඉරිගේෂන් කියලා කියන්නේ. ඩ්‍රිප් සහ ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් කියලා කියන්නේ. එතකොට ඩ්‍රිප් කියලා කියන්නේ ගස් වලට බිඳු විදිහට පාවිච්චි කරන එකක්. තනකොළ වලට අපිට පුළුවන් ස්ප්‍රින්ක්ලර් කියන සිස්ටම් එක පාවිච්චි කරන්න. එතකොට ඒකේ තව තියෙන ස්ප්‍රින්ක්ලර් එකේ තියෙනවා සාමාන්‍යයෙන් අපි ඔය රොටේට් ස්ප්‍රින්ක්ලර් ඒ වගේ නැත්නම් පොප් අප් ස්ප්‍රින්ක්ලර් කියලා තියෙනවා. ඒ කියන්නේ ස්ප්‍රින්ක්ලර් එක පොළොව මත පිට පේන්නේ නැහැ. පොළොව යට තියෙන්නේ. අදාළ වෙලාවේදී වතුර ප්‍රෙෂර් එකත් එක්ක උඩට ඇවිල්ලා වතුර ටික විදලා ආපහු සරයක් ඒක පොළොව යටට යනවා. තනකොළ කපනකොට මැෂින් එකට එහෙම කිසි බාධාවක් නැහැ. මොකද පේන්න පොළොව මට්ටමට ඒක නැහැ. නමුත් අර ස්ථිරව හයි කරපු ස්ප්‍රින්ක්ලර් එකකින් ඒ බාධාව තියෙනවා. තනකොළ කපනකොට එහෙම ටිකක් අමාරුයි. ඒ නිසා ස්ප්‍රින්ක්ලර් සිස්ටම් එකක් අර පොප් අප් එකක් වකට වගේ යන්න පුළුවන් නම් ටිකක් වියදම වැඩි වුණත් අපිට ලේසි. අනිත් එක තමයි දැන් ගොඩක් අද කාලේ අයට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ කාලයත් එක්කනේ. උදේ පාන්දර ගෙදරින් ගිහපුවාම එන්නේ රැයට රැ වෙලා. එතකොට අපිට උකට වතුර දාගන්න බැරි වෙනවා. දැන් පායන දවසක වගේ නම් දවල්ට දවසට දෙපාරක් විතර වතුර දාන්න ඕනේ. උදේ පාන්දර වතුර දාලා ගිහිල්ලා රැයට රැ වෙලා වතුර දාලා වැඩක් නැහැ. මුළු දවල් තිස්සෙම අපේ තුන පළස තියෙන්නේ අවු වෙනන්නේ. ඉතින් එතකොට ඒකට පුළුවන් අපිට ඒකට අලුත් තාක්ෂණය යනවා ටයිමර් එකක් හයි කරගන්න පුළුවන් අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය කාලයක් අපි කියමු උදේ 10ට විනාඩි 15ක් ඉරිගේට් වෙන්න කියලා ටයිමර් එක තියලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ටයිමර් එකක් හයි කරපුවාම ඊළඟ තියෙන ගැටලුව තමයි වැස්සත් ටයිමර් එක වැඩ කරනවනේ. ඉතින් එතකොට අපිට පුළුවන් ඕන මැනුවල් දැන් අපිට පුළුවන් අපේ මොබයිල් ෆෝන් එකට අපි ඉන්න තැන ඉඳලා ගෙදර ඉරිගේෂන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඇප්ස් තියෙනවා. ඉතින් ඒ වගේ ඒ තමන්ගේ හැකියාව අනුව තමන්ගේ වියදම් කිරීමේ හැකියාව අනුව එහෙම දියුණු තාක්ෂණ තියෙනවා. අපිට ඕන නම් මොබයිල් ෆෝන් එකෙන් අවශ්‍ය නම් ඕන් කරගන්න ඔෆ් කරගන්න. ඒක ලයිටින් ඔය ගේට් එහෙම වැඩ කරන්න අපි හදලා තියෙන්නේ. ඒ වගේ ගාඩන් එකකට පුළුවන් ඉරිගේෂන් සිස්ටම් එක ඇප් එකක් කරහා කන්ට්‍රෝල් වෙන්න හදාගන්න පුළුවන්. ඔව්.
මේ විදිහට ඔබට ඔබේ උද්‍යානයේ තාක්ෂණීය නිර්මාණය කරගැනීම, තාක්ෂණීය උපයෝගය කරගැනීම නිර්මාණය කර ගැනීම හැකියාව තියෙනවා. අපි අද කතා බහ කරන්නේ ඔබේ උද්‍යානයේ තන පළස නිර්මාණය කරගන්නේ කොහොමද, කොයි විදිහටද කියන කාරණාව පිළිබඳව. ඉතින් කතා බහ කරන්නට තවත් කරුණු බොහොමයක් තියෙනවා. ඔබ ඒ විදිහට නිර්මාණය කරගත්තු තන පළස, තන පිටිය නිර්මාණයෙන් අනතුරුව ඒකේ නඩත්තුව කොහොමද සිද්ධ කරන්නේ කියන කාරණා පිළිබඳවත් කතා බහ කරන්නට සූදානම්. ඊට මත්තෙන් අපි කෙටි විරාමයක් අරගෙන නැවතත් සිකුරාදා හැඩොත් යන ලක්ෂණ විශේෂාංගයෙන් හමු වන්නට සූදානම්. සිකුරාදා හැඩ විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සිකුරාදා හැඩ උද්‍යාන අලංකරණ විශේෂාංගය සමගින් අද අපේ සම්පත් දායකත්වයෙන් උද්‍යාන අලංකරණ ශිල්පී, උද්‍යාන නිර්මාණ ශිල්පී චානක රාජපක්ෂ. ඉතින් විරාමයට යන්නට මත්තෙන් අපි කතා බහ කළා අපේ උද්‍යානයේ පියසි උද්‍යාන නිර්මාණය කරගන්නේ කොහොමද, ඒ වගේම උද්‍යානයේ තනපලස නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව මූලික කතා බහ. අපි දැන් කතා බහ කරන්නට සූදානම් මේ අවසන් විනාඩි කිහිපය අපි ඉන්න නිසාවෙන්ම කතා බහ කරන්නට සූදානම් අපේ උද්‍යානයේ ඒ තනපලස නිර්මාණය කර ගැනීමෙන් අනතුරුව අපි කොහොමද මේ නඩත්තු කටයුතු සිදු කරන්නේ කියන කාරණාව පිළිබඳව. ඉතින් ඊට කලින් මට අහන්නට හිතුණා දැන් අපි නිර්මාණය කර ගන්නවා තනපලසක්. ඒ නිර්මාණය කර ගැනීමේදී විශේෂයෙන්ම දැන් අපිට විවිධ ස්ථානවලට තමයි අපි තනපලස නිර්මාණය කරගන්නේ. සමහරක් අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා පෑගෙන ස්ථානයකට අපි තනපලසක් නිර්මාණය කරගන්න. එතකොට කුමන ආකාරයේ බලපෑමක්ද වෙන්නේ? අපි කොහොමද ඒක පාලනය කරගන්නේ සහ ඒකේ නඩත්තුව කොහොමද කරගන්නේ? සාමාන්‍යයෙන් හොඳින් වර්ධනය වෙච්චි සෞඛ්‍ය සම්පන්න තනතිල්ලක් සාමාන්‍ය පොය සුළු පෑගීමකට පොඩි ළමයි ගිහිල්ලා සෙල්ලම් කරාට ඒක උඩින් ඇවිද්දට එහෙම හානි වෙන්නේ නැහැ. හොඳට මූල පද්ධතියකට ගිහිල්ලා හොඳට හැදිලා තියෙනවා නම්. නමුත් හොඳට වර්ධනය වෙලා නැත්තම් හෝ දිගින් දිගටම නිතරම කට්ටිය උඩින් පාගලා යනවා නම් එතන ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒකට විසඳුමක් විදිහට අපිට ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන්නේ නිතර පෑගෙන නිතර එහෙම අපි හිතමුකෝ ගෙදර ඉඳලා අනිත් පැත්තට යන තැනක තියෙන තනතිල්ලක් කියලා. ඉතින් ඒකට අපි පුළුවන් අපේ ස්ටෙප්ස් වලට අපේ කකුල් තියෙන තැන් වලට ඔය ස්ලීපර් කොට වගේ හරි නැත්නම් එක නිර්මාණ හදපුවා තියෙන ඔය සිමෙන්ති වලින් ඒ වගේ එකක්, එහෙම නැත්නම් දැව වලින් ඒ වගේ එකක් අපිට ස්ටෙප්ස් විදිහට පාවිච්චි කරලා තනතිල්ල ඍජුව පෑගෙන්නේ නැති වෙන්න ඒ මාර්ග වලට යොදා ගන්න පුළුවන්. අනිත් එක තමයි හොඳට තනතිල්ල අර මං කලින් කිව්වා වගේ හොඳට කප්පාදු කරලා හොඳට පොහොර දාලා නිරෝගී වර්ධනය කරගන්නවා නම්, හදාගන්නවා නම් ඒක සාමාන්‍ය පෑගීම් වලට ඔරොත්තු දෙනවා. ඉතින් ළමෙක් සෙල්ලම් කරා කියලා සතෙක් ඇවිද්දා කියලා එහෙම ගොඩක් ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඔව්, ඒ තනකොළ කප්පාදුවේ විශේෂයෙන්ම කරන්නට ඕන දේවල් තියෙනවද? විශේෂ දේවල් තියෙනවද මතක් කරන්න අපි? ඔව්, ඒ කප්පාදු කියන්නේ තනකොළ වර්ගය අනුව කප්පාදු කරන උස වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි මිලිමීටර් 2ක් විතර වගේ තියෙන්න කපනවා. ඒක දැන් අපි ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක කරන වෙන විදිහකට කපන්නේ, ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක කරන වෙන විදිහකට කපන්නේ. සාමාන්‍ය ගෙදර නම් අපි කරන්නේ සාමාන්‍යයෙන් තනකොළ ඇහැට ලස්සනට පේන මට්ටමටනේ. එතකොට අපි අර මැෂින් එකේ කඩ බිඳුවට දාලා යටින්ම එවුවොත් එම පසුත් එක මතුවෙලා දුඹුරු පාට වෙන්න පුළුවන්. එතකොට තරණිල ප්‍රශ්නයක් නැහැ. ඊළඟ පාර වතුර දැම්ම ගමන් හොඳට හැදිලා එනවා. නමුත් ඒකේ ලස්සන නැති වෙනවා. ඒ නිසා බිමටම කපන්න නැතුව සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයක් එකමාරක් තියෙන්න මේ කපා ගන්න පුළුවන්. ඔබ කලිනොත් සඳහන් කළා දැන් යම් කිසි විදිහකට තනනිල්ලේ ඝනත්වය අඩු වෙලා තනින් තන ඝනත්වය අඩු වෙලා හිස්තන් මතුවලා තියෙනවා නම්, ඒ වගේම තනනිල්ලේ තනකොළ වේලිලා වගේ තියෙනවා නම් අපි මොකක්ද කරන්න ඕනි කියන දේ පිළිබඳව අපි තවදුරටත් පුළුල්ල කතා බහ කරමු. ඔව්, අපි මුලින්ම බලන්න ඕනේ ඒකට එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා. දැන් අපි කියමුකෝ අපේ හොඳ ලස්සන නිල් පාටට කොළ පාටට අපේ තනතිල්ල තියෙනවා. නමුත් ඔකේ තන මැද තියෙනවා බ්‍රවුන් කලර් පැච් එකක් වෙලා. ඉතින් ඕක අපිට හේතු හොයලා බලන්න මොකක්ද කියලා. ඒක වෙන්න පුළුවන් එකක් තමයි දැන් වගේ අත්දැකීමෙන් මම දන්නේ ගොඩක් වෙලාවට ගිහපුවම අපි දැන් ගෙදර සුරතල් සත්තු ඇති කරනවා නම් ඒ සතෙක් ඇවිල්ලා සතාගේ මුත්‍රා හෝ ඒ වගේ මල ද්‍රව්‍ය හෝ වගේ දාන පුරුදු වෙච්ච සත්තු ඉන්නවා. ඒගොල්ලෝ නිතර මේ තැන් වලට මෙනවා. දැන් එහෙම නිතරම ඒ වගේ වැටෙනවා නම් අපද්‍රව්‍යයක්. ඒ නිසා එතන ඒ තනකොළ ටික මැරෙන්න පුළුවන්. අංක 1. ඒත් එහෙම නැත්නම් සමහර ලාවට දැන් සමහර තැන්වල ගිහපුවම හේතුවක් හොයාගන්න බෑ. මොකක්ද හේතුව කියලා. බලපුවම සමහරට එහා පැත්තේ වෙන ඉඩමකින් ගහපු ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ එක දිගටම එක එල්ල වෙලා තියෙනවා නම් ඒ වගේ තැනකර වගේ පැච් එකක් එන්න පුළුවන්. ඒතර ඒ මුකුත්ම නැතුව අපි කියමුකෝ මම කලින් කිව්වනේ අර බිම් සකස් කරනකොට තියෙන ගල් කෑලි මුල් කෑලි කොහොම අයින් කරන්න ඕන කියලා. දැන් එහෙම අයින් කරන්න බැරි වෙච්ච ගලක් වගේ යට ඉතුරුලා තිබුණොත් එහෙම
මූල පද්ධතියට වර්ධනය වෙන්න බෑ තනකොළ. එතකොට ඒ හරිය එහෙම පැච් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය සමහර පෙස්ට් ලයින් වගේ කියන්නේ තනකොළ වගාවට හානි කරන කූඹියෝ වගේ. දැන් අපි හිතමුකෝ එතන තෙතමනේ නිතර වැඩිපුර ඇඳෙන තැනක එතන කොහොබතුත් අපි තියෙනවා මම කොහොබතුත් දානවනේ අපි ඔකට. ඒතකොට කොහොබත් වගේ ඒවා කන්න එන්න පුළුවන් කූඹි වගේ සත්තු ඇවිල්ලා කූඹි අර මුල් වල ඩැමේජ් කරන්න පුළුවන්. ඒතකොට මේ මුල් ඩැමේජ් වෙච්ච නිසා අතන බ්‍රවුන් කලර් පැච් එකක් හැදිලා තියෙනවා. එහෙම නැත්නම් වේයෝ වගේ සත්තු වෙනවා. එහෙම නැත්නම් සමහර දිලීර රෝග හැදෙනවා තියෙනවා. ඒ මොකද රෝගයක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ෆිසිකල් ඩැමේජ් එකක් මොනවා හරි අපි කිතුමු කවුරු හරි මොනවා හරි ගෑස් සිලින්ඩරයක් ගෙනලා උඩින් තියලා ගිහිල්ලා දවස් දෙක තුනක් තිබිලා අපි පැත්තකට අරන් තිබුණොත් එතන යට තනකොළ ටික කහ පාට වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මූලිකවම අපි හොයාගන්න ඕනේ මේකට හේතුව මොකක්ද කියලා. ඉතින් අපිට හේතුව හොයාගත්තට පස්සේ හේතුව නැති කරොත් අර තනකොළ ටික ආපහු හැදිලා එයි. අපි හිතමුකෝ එතන පසේ තියෙන නිසරු බව නිසා එහෙම නැත්නම් මොකක් හරි ගලක් තිබිච්ච නිසා ඒක වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් උද්‍යානයේ වතුර වහින වෙලාවට වතුර එකතු වෙන වලක් වෙන්න පුළුවන්. ඒ වලේ වතුර එකතු වෙලා තිබීම නිසා ඒ වටේ මේ තිබ්බ තනකොළ ටික මැරිලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට පුළුවන් වෙනම මීඩියා එකක් හදලා පස් ටිකක් ගෙනල්ලා අර වල නැති වෙන විදියට වල උඩින් දාලා තුනී කරලා සාමාන්‍ය නික් උද්‍යානයේ මට්ටමට ඒ ප්‍රදේශෙත් ගත්තා නම් වතුර නැදෙන එක නතර වෙලා තනකොළ මැරෙන එක නතර වෙනවා. එහෙම නැත්නම් එතන බිමේ පසේ සරුබවේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අපි හිතමුකෝ ඒක මේ වර්ගඩි දෙකේ විතර කෑල්ලක් කියලා. අපි වෙන මුල්ලුවක් අරගෙන උයල්ලක් අරගෙන සම්පූර්ණ දෙකේ විතර කෑල්ල සම්පූර්ණයෙන් ආපහු බුරුල් කරලා අර මූලික බුම් සැකසුමේ විදිහට තනකොළ අපි කලින් හදාගන්න ගියපු විදිහට ආපහු සැරයක් එතන හදලා එක්ක තනකොළ කටින්ස් ටිකක් ගෙනල්ලා ඒකේ හදන්න පුළුවන්. එහෙම නැත්නම් කාපට් එකක් ගෙනල්ලා ආපහු එතන දාන්න පුළුවන්. කොහමරි අර බිම් සකස් කරලා ආපහු සැරයක් එතන තනකොළ ටික හැදුවා නම් ආපහු තනකොළ ටික හැදිලා යයි. ඊට අමතරව අපිට කියන්න පුළුවන් ද තනකොළ වලට විශේෂයෙන්ම තියෙන මෙන්න මේ වගේ ආයු කාලයක්. ඒ ආයු කාලය නිම වුණාට පස්සේ අපි නැවත අලුතින්ම අපි ඒ තනකොළ විශේෂය හිටවන්නට අවශ්‍යයි කියලා සහ ඊට අමතරව ඔබ දැන් සඳහන් කළා වගේ නිසරු පසක් තියෙනවා නම් ඒ පසේ පෝෂණය අහිමි වෙලා යනවා නම් අපි නැවත කොහොමද මේ විදිහට ඒ පෝෂණය ලබා ගන්නේ කියන දේ පිළිබඳවත් අපි මතක් කරමු. ඔව්. සාමාන්‍යයෙන් අපි දැන් ඔය ග්‍රවුන්ඩ් එකක තනකොළ තියෙන එකක් ගන්නකො. තන තිල්ලක ආයු කාලය කියලා එකක් නැහැ. අර සාමාන්‍ය මං කිව්වේ අර සමහර ඒවා තියෙනවා සතිපතා කරන්න ඕන මේන්ටේන්. සමහර එතන මාසයකට සැරයක් කරන්න ඕන. සමහරකට මාස කීපයකට සැරයක්. සමහර දේවල් අවුරුද්දකට සැරයක්. ඒ ටික හරියට කරගෙන ගියොත් එහෙම මොකද ඔය තියෙන තනකොළ නෙවෙයි අත්‍තරම තියෙන්නේ. අපි දැන් අද බලන තනකොළ එක නෙවෙයි තව මාස දෙකකින් බලනකොට තියෙන්නේ. හේතුව තමයි තනකොළ ගහ කියන එක. තනකොළ අපි පඳුරක් සැලකුවොත් තියෙන පඳුරේ උඩම තියෙනවා අපි සම්පූර්ණ වර්ධන වෙච්ච එකක් ගත්තොත් තනකොළ මල තියෙනවා. ඒකෙන් හයි වෙන නටු කෑල්ලක් තියෙනවා. ඔකේ පොඩි අර නොට් එකක් තියෙනවා මැද. ඊට පස්සේ ක්‍රවුන් එක කියලා තියෙනවා. ඔකේ ලීෆ් එක කොළේ තියෙනවා. ඊට පස්සේ ඔක ඇඩිය ගිහම තියෙනවා මේ පොඩි රයිසෝම් එකක්. රයිසෝම් කියලා කියන්නේ අපි දැන් ඔය කහ ඉඟුරු වල තියෙන්නේ. ඒක ඇත්තටම ව්‍යාජ කඳක්. ඒතර ඒ වගේ පොඩි පාර්ට් එකක් තියෙනවා. ඔය මේ කලාඳුරු වල එහෙම දැකලා ඇති. අලයක් වගේ එකක් තියෙනවනේ මැද. ඒතර ඔය රයිසෝම් කියන්නේ ඔය තනකොළ ෆැමිලි එකේ පොදු දෙයක්. එතකොට ඒ රයිසෝම් එක තියෙනවා පොඩි මම කලින් කිව්වා වගේ අර මුදුන් මූල පද්ධතියක් නෑ මේකේ තියෙන්නේ මේ තන්තු මූල පද්ධතියක් තියෙන්නේ. එතකොට ඔය රයිසෝම් එක දැකලාද සමහරවල්ලාට ඉස්කෝල ග්‍රවුන්ඩ් එහෙම පායන කාලෙට මහා තනිකර වේලිලා ගිහිල්ලා තනිකර දුමුරු පාට වෙලා තියෙනවා. නමුත් එක වැස්සක් දෙකක් කියපුවම මොකද වෙන්නේ? ආපහු නිල් පාටට කොළ පාටට මුළු ග්‍රවුන්ඩ් එකම හැදිලා එනවා. මොකද උඩ තනකොළ කොච්චර මැරිලා ගිහිල්ලා තිබුණත් අර රයිසෝම් එකකින් ආපහු තනකොළ ටික මේ නැවත වර්ධනය වෙනවා. ඒ නිසා තනකොළ කවදාවත් ආයු කාලය ඉවරලා මැරුණා කියලා එකක් නැහැ. මොකද ඔය තියෙන මැරි තමයි හැදෙන්නේ. ඔය තියෙන එකෙන් දාවක කියලා හැදෙනවා. දැන් අපි දන්නා ගොටු කොළ වල එහෙම තියෙන්නේ පොඩි කඳක් ගිහිල්ලා ආයතනක අය පැලවෙනවනේ. ඒකෙන් අය කඳක් ගිහිල්ලා ඒ වගේ ඔය තනකොළ වලත් තියෙනවා පොඩි යනවා දාවකයක් යනවා. රණස් යනවා ගිහිල්ලා ඒ දාවකේ ගිහිදලා ඒ තැන් වලින් ආපහු අය පැලවෙනවා. රයිසෝම් එකනුත් ආපහු වටෙන් එනවා. තියෙන ගහ මැරුණට ඒ ගහ ආයු කාලය ඉවරුණොත් වටෙන් අනිත් ඒ වගේ හැදිලා ඒ නිසා කවදාවත් මේකේ ආයු කාලය ඉවර වෙලා මැරෙන්නේ නැහැ. මැරෙන්නේ අර වගේ මොකක් හරි කොලෙඩක් රෝගයක් ඇවිල්ලා එහෙම නැත්නම් ෆිසිකල් ඩැමේජ් එකක් ඇවිල්ලා එහෙම මැරුණොත් එන්නේ එහෙම වෙන්නේ නැහැ. දැන් පොල් ගහකට අපි කියන අවුරුදු 60 70ක් 80ක් ගියන් පස්සේ ආයු කාලය ඉවරන පස්සේ යා මැරෙනවා කියනවා. මේ වගේ තනකොළ වල එහෙම එකක් නෑ අංක එක. ඊට පස්සේ නඩත්තු කටයුතු වලදී මම අර මුලින් කිව්වා මේකේ වතුර දාන්න ඕන හරියට. තනකොළ අපි කපලා කටින් සයින් කරන නිසා පසෙන් පෝෂණ කොට සයින් වෙන නිසා ඒකට ෆීඩ් කරන්න ඕන. අපි නැවත පොහොර දාන්න ඕනේ. පොහොර දාන්නේ රසායනික පොහොර මම කිව්වා දියර පොහොර ස්ප්‍රේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් කැට පොහොර, කුඩු පොහොර, තනකොළ වලට හදපු විශේෂ පොහොර තියෙනවා. ලංකාවෙත් තියෙනවා. කියන්නේ විවිධ සමාගම් මගින් අපි නම් නොකියයිමු. වර්ධක තනකොළ පොහොර. තනකොළ සඳහා විශේෂයෙන් සකස් කළ විශේෂ තන පිට්ටනි පොහොර තියෙනවා. ඒතකොට ඒ වගේ තනකොළ වලට අවශ්‍ය කරන නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් අනික් ගස් වලට ඕන කරන අනික් පැල වලට ඕන කරන මූලද්‍රව්‍ය වගේම නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් සහ ඊට අමතරව ට්‍රේසස් එලිමන්ට් කියලා කියන අපි අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ඒවා අඩංගු පොහොර කඩේ ගන්න තියෙනවා. මේ පොහොර දාන්න ඕනේ. පොහොර දැම්මොත් තමයි අපිට අර
හොඳ මේ සෞඛ්‍ය සම්පන්න තනතිල්ලක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව දැන් ඔය අවුරුද්දක් මම කරන අවුරුද්දක් විතර ගියපුවාම කරන්න ඕන දේවලුත් තියෙනවා කියලා. ඉතින් අවුරුද්දක් දෙකක් තුනක් වගේ ගියපුවාම වෙන්නේ මේ තනකොළ ඔක්කොම එකට සම්පූර්ණ මුල් ඔක්කොම එකට නෙට්වර්ක් එකක් විදිහට ගිහලා බැඳිලා මේක සම්පූර්ණ නිකන් අර එක තට්ටුවක් වගේ ක්‍රියාත්මක වෙනවා. මේකෙන් උඩින් වතුර දැම්මට වතුර යට යන්නෙත් නැහැ. හුලං මුල් වලට අවශ්‍ය වාතය යන්නෙත් නැති වෙනවා. නිකන් සීල් කරා වගේ වෙනවා. එතකොට වෙන්නේ වර්ෂා ජලය වැටෙනවා. වර්ෂා ජලය නිකම්ම රන් ඔෆ් වෙලා උඩින් ගහගෙන යනවා. අර මූල පද්ධතියේ පසට ඒ අපි දාන පොහොරවත් අපි දෙන වතුරවත් හම්බ වෙන්නේ නැති වෙනවා. ඉතින් එතකොට ඔන්න ඔය තියෙන ඔය හાર્ඩ් ෆෑන් එක කඩන්න ඕනේ. ඉතින් ඒකට සාමාන්‍ය අපි කියන වර්ටි කටර් එකක් කියලා තියෙනවා. ඔය ලෝඩ් මෝර් එක වගේ උපකරණයක් තියෙනවා වර්ටි කටර් එක කියලා. ඒකේ කරන්නේ මේ පස මේ අර තියෙන නෙට්වර්ක් එක කඩනවා. ඒකම තමයි කරන්නේ ස්පින් රෝලර් කියලා දැකලා ඇති ඔය ක්‍රිකට් ග්‍රවුන්ඩ් වලම තියෙනවා. රෝලර් එකට අමතරව ඒකේ උල් තියෙන රෝල් එකක් තියෙනවා. ස්පින් රෝලර් එක කියලා කියන්නේ. ස්පින් රෝලර් එක දානවා. මොකද මේ ස්පින් රෝලර් එක කරගුණාම අර උල් ගියපුවාම පොළවේ සිදුරු හැදිලා ඒ සිදුරු වලින් අර වාතයේ ජලය ආපහු යන්න තත්ත්වයටපත් වෙනවා. එතකොට පස බුරුළු වීමක් වගේ වෙනවා. අපිට ගෙදරදී ඔය වැඩේ කරන්න පුළුවන්. පාගන මුල්ලුවක් වගේ අරගෙන නැත්නම් අලවංගුවක් අරගෙන සිදුරු ටිකක් ගැහුවත් ඇති ළඟ ඉන්න නැත්නම් අර අතෙන් ගන්න මුල්ලුවකින් වගේ ගහගෙන ගියත් කොහොම හරි වෙන්න ඕනේ අර තදට තියෙන ස්තරي කැඩිලා මුල් ප්‍රදේශයට වතුර ජලය මේ පොහොර යන්න පුළුවන් වෙන්න ඒ අවකාශය හදලා දෙන එක. ඉතින් ඔය මේන්ටේන් ටික කරගෙන ගියොත් එහෙම ලයිෆ් ටයිම් කියලා එකක් නැහැ. අපේ ලයිෆ් ටයිම් අපි නඩත්තු කරනකම් තනතිල්ල ලස්සනට තියෙයි. ඔව්. ඒ වගේම තමයි දැන් ඔබ සඳහන් කළා මේ තෘණ විශේෂයන් මැරෙන්න එක හේතුවක් තමයි කෘමි විශේෂයන්ගේ බලපෑම. වේයන්ගේ කුමින්ගේ මේ විදිහට ඔවුන්ගේ බලපෑමෙන් තෘණ විශේෂය විනාශ වීමේ හැකියාව තියෙනවා. මොකක්ද මේකට හේතුව සහ ඒ හේතුවට විසඳුම් ගැන අපි කතා කරමු. ඔව්. ගොඩක් වෙලාවට හානි කරන්න අපි සාමාන්‍ය ගෙවත්ත ගණන් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මම කලින් කිව්වා කූඹි වගේ ඇවිල්ලා ඒගොල්ලෝ මුල් කාදෙමින් හින්දා මුල් වල ඩැමේජ් කිරීමෙන් හින්දා මැරෙන්න පුළුවන්. ඊට පස්සේ වේයෝ වගේ සත්තු ඇවිල්ලා කන්න පුළුවන්. ඊට අමතරව පණුව වර්ග ඉන්නවා සමහර පණුව වර්ග. ඒගොල්ලෝ ඇවිල්ලා මේ කොළ කාලා ඒ මත යැපෙන පණුව ඉන්නවා. ඉතින් එතකොට ඊට අමතරව දිලීර වගේ රෝග, වෛරස් වගේ රෝග මේ අවදානමක් තියෙනවා. නමුත් තනකොළ වලට සාමාන්‍යයෙන් අනෙකුත් ඔය තියෙන අපේ වගාවන් වලට එනවා වගේ එහෙම ගොඩාක් ලොකු මේ පලිබෝධ ප්‍රශ්න එන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ආවොත් තේන දෙයට අදාළව ප්‍රතිකාරයක් කරනවා විනා අපිට එහෙම අර පොදුවේ එහෙම කියන්න බෑ. දැන් වේයෝ આવොත් වේයොන්ට පාවිච්චි කරන අපි තියෙනවනේ සාමාන්‍ය පාවිච්චි කරන මේ පාලනය පලිබෝධනාශක පාලනේවා. ඉතින් ඒවා එකක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය තෙතමනේ එහෙම හරියට පාලනය කරගත්තොත් ඉර සූර්යාලෝකේ වැටෙනවා. තෙතමනේ වැඩිපුර එන්නේ නැති වෙන්න පාලනය කරගත්තොත් ගොඩක් ලෙඩ රෝග අඩු වෙනවා. සමහර වෙලාවට දැන් මගේ අවුරුදු 10ක 15ක කාලය තුලද මට වාර්තා වෙච්ච එක ලොකු ඩැමේජ් එකක් තියෙනවා. සාමාන්‍ය එක රැයකට මුළු සම්පූර්ණ ඒරියා එකක් එක පණුවෙක් බෝ වෙලා කෑවා එක අවස්ථාවක මේ ඒ වගේ CV ඇටැක් එකක් එන්න පුළුවන්. ඒක හරිම අඩුයි කලාතුරකින් එන්නේ. ඉතින් ඒ වගේ આવොත් අපිට රසායනික මර්ධනයකට යන්න වෙයි. එහෙම නැත්නම් අර මං කලින් කිව්වා වගේ පොඩි තැන් වල නම් ඒ තැන් වලට අදාළ ප්‍රතිකාරය කරපුවාම ඔය ලෙඩ රෝග වලින් පාලනය කරගන්න පුළුවන්. විශේෂ ලෙඩ හැදිලා මැරෙනවා කියලා තනකොළ එහෙම සාමාන්‍යයෙන් වාර්තා වෙන්නේ නැහැ. දැන් අපි වැඩසටහන නිමා කරන්නට තමයි සූදානම් වෙන්නේ. ඊට මත්තෙන් මම ඔබෙන් අහන්න කැමතියි. දැන් අපි මේ විදිහට නිර්මාණය කරගන්න තනපලසේ තියෙන ප්‍රයෝජන, ඒ වගේම තනපලසක් නිර්මාණය කර ගැනීමට උනන්දුවෙන් එන ඒ උද්‍යාන අලංකරණය පිළිබඳ උනන්දුවක් දක්වන අය වෙනුවෙන් දෙන්න පුළුවන් උපදෙස්, ඒ වගේම තවත් මොන හරි නඩත්තු උපදෙසක් තියෙනවා නම් ඒ ගැනත් සඳහන් කරලා අපි වැඩසටහන නිමා කරමු. එතරම් අපි මුලින්ම කතා කරන්න ඕන එකක් අපි දැන් මේ අවසානට කතා කරන්නේ තන තිල්ලක තියෙන වාසි මොනවද කියන එක. තන තිල්ලක පළවෙනි වාසිය තමයි දැන් උද්‍යාන අලංකරණයේදී අපි අලංකරණ අංගයක් විදිහට මේක පාවිච්චි කරනවා කියලා කිව්වේ. එතකොට මම අර කලින් කිව්වා වගේ උද්‍යානයක් පිරීලා තියෙන, පිරිච්ච ගතියක් පේන, ඒකාත්මික ගතියක් ඇති කරන්න පුළුවන් හොඳට හැදිච්ච තන නිල්ලකින්. එතකොට තන තිල්ලේ අනිත් එක තමයි තන තිල්ලකින් පුළුවන් අපිට ස්පේස් එක වැඩි කරලා පෙන්නන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට අපේ උද්‍යානයේ තියෙන පර්චස් දෙකක තුනක කෑල්ලක් නම් ඒක ඇත්තටම මේ බිම වැඩිවීමක් නෙවෙයි. අපිට පේනවා තන අවකාශය පුළුල් වෙලා පේනවා තන තිල්ලක් දැම්මට පස්සේ. එහෙනම් තනකොළගේ තියෙන අනික් වාසිය ඒක. අනිත් එක තමයි තනකොළ කියන කොළ පාට එකක්. ග්‍රීන් කියලා කියන සාමාන්‍ය අපේ ඇහැට ප්‍රියමනාප අපිට මේ ටිකක් මානසික සුවය පැත්තට බර කල එකක් නේ. දැන් අපි දන්නවා ඔය ඔපරේෂන් තියටර්ස් වල එහෙම පාවිච්චි කරන්නේ ස්ටාෆ් එකේ පාවිච්චි කරන කොළ පාට. ඒ කියන්නේ රෝගියෙකුට කොළ පාට කියලා කියන්නේ අර වෙනම හීලින් එකක්. ඉතින් ඒ වගේ ඒ ඉෆෙක්ට් එක එනවා. ඒ ග්‍රීනරි ඉෆෙක්ට් එක එහෙම එනවා.
ඊට අමතරව අපි මිදුලේ තනකොළ තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? ලොකු වර්ෂාවක් ආපු වෙලාවක ඔක්කොම අපි මිදුල හොදාගෙන ගිහිල්ලා පස් ගහගෙන ගිහිල්ලා පාස්සු කාදනය වෙලා මේ අපේ භූමිය විනාශ වෙලා යනවානේ. ඉතින් ඒතර ඒකෙන් ආරක්ෂා කරන්න පුළුවන්. මොකද ඩිරෙක්ට් ඉරවිලි වර්ෂාපතනේ වැටෙන්නේ නැහැ පොළොවට තනකොළ තියෙනකොට. එතකොට වතුර ගැටෙන්නේ නැහැ පොළොවත් එක්ක ඍජුව තනකොළ එකෙන් කවර් කරනවා. ඒ නිසා භූමිය ආරක්ෂා වෙනවා. අනිත් එක තමයි පොළොවේ වතුර ප්‍රමාණයක් වැඩිපුර රඳවා ගන්න නිසා පසේ හරිය තියෙන වතුර කියන්නේ water holding capacity කියලා අපි ඒකට කියනවා. කියන්නේ පසේ ජල ධාරිතාවය වැඩි වෙනවා. ඒත් එක්කම මෙයා විශාල ජල ප්‍රමාණයක් වාෂ්ප කරනවා දවසකට. එතකොට ඒ හරියේ මයික්‍රෝ ක්ලයිමේට් එකක් සුද්‍ර පරිසර පද්ධතියක් ක්‍රියාත්මක අපිට ඇඟට සිසිලසක් දැනෙනවා. අර ලොකු කාස්ට් එක අවුවක වුණත් සාමාන්‍ය සිසිලසක් උද්‍යානයකින් තනකොළ තීරුවක ගන්න පුළුවන්. අලංකාරයට අමතරව පරිසර හිතකාමී විදිහට පරිසර හිතකාමී. එතකොට අනික් ගස් වලින් කරනවා මේකේ වායු තුලිතතාවය පවත්වාගෙන යන්න ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් අතර තුල්‍යතාවය පවත්වා ගන්නත් දායක වෙනවා. අනිත් එක තමයි යුටිලිටරි එකක් විදිහට. දැන් අපි ඕකේ වෙන ගස් හදලා පාති දාලා තිබුණා නම් අපිට ඔය අපි ළමයෙකුටවත් එහෙරිමෙට යන්න බෑනේ. නමුත් මේකේ හදිසියේ කවුරු වෙන අමුත් එක්ක ආවත් අපිට ඕකේ මේ පුටුවක් මේසයක් තියලා වාඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක අර ඇක්ටිවිටි ඒරියා එකක් විදිහට මේ ලිෂර් ඒරියා එකක් විදිහට හවසට ගිහලා ඕන කෝප්පයක් තේ කෝප්පයක් අරගෙන ගිහලා වාඩි වෙලා බොන්න. ගෙදර සමාජික එක්ක කතා බහ කරන්න. ඒ වගේ මේ එහෙම ගොඩක් ඇඩ්වාන්ටේජස් තියෙනවා. අනික දැන් නඩත්තුවේදී උද්‍යාන නඩත්තුවේදී පොදුවේ තනකොළ විතරක් නෙවෙයි උද්‍යානයක නඩත්තු කටයුතු කරනකොට අපිට පවුලේ අය අතර අන්‍යෝන්‍ය සහෝදරතාවයක් හැදෙනවනේ නේ. තනකොළ තාත්තා තනකොළ කපනවා, පුතා තුගල තනකොළ එකතු කරනවා නේ. තව දුවක් ඉන්නංගල වල් ටික ගලවයි, අම්ම වතුර දායි, ටික කට්ටිය එකතු වෙලා කට්ටියට අවසර කරන්න වැඩක් හදෙනවා උද්‍යානයේ. ඉතින් එතකොට මේ වගේ ගොඩක් අපි හිතන්නේ නැති පැතිවල ඒකයි මම අර කලින් කිව්වේ උද්‍යාන අලංකරණය නෙමෙයි උද්‍යාන නිර්මාණකරණයක් කරන්නේ. උද්‍යාන නිර්මාණකරණයේදී ඔය කිව්ව ඒ වාසි ටික හම්බ වෙනවා. ඊට අමතරව මම කියන්නම් දැන් ශේෂ්ත්‍රයට අලුතෙන් එන්න බලාගෙන කෙනෙක් ඉන්නවා නම් දැන් පහුගිය දවස්වල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ආවා. ඉතින් ගොඩක් උසස් ප්‍රතිඵල තියෙන අය ඊළඟ උසස් අධ්‍යාපනයට යොමු වෙයි. නමුත් මම ඒ දරුවන්ගෙන් ඉල්ලන්නේ ලෑස්ති උද්‍යානය අලංකරණ ශේෂ්ත්‍රයේ ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ ඉස්සරහට ලොකු හිඩසක් තියෙනවා. දැන් ලංකාවෙත් අපි ගත්තොත් උද්‍යාන අලංකරණ ශේෂ්ත්‍රය ඇත්තටම මේ කියන්නේ ප්‍රවීණයෝ දක්ෂයෝ කියන අය ගොඩක් අඩුයි. කරන අය ගොඩක් හිටියට ඉන්නේ ඇත්තටම සබ්ජෙක්ට් එක දැනගෙන ඉගෙනගෙන හරියාකාරව කරන අය ඉන්නේ බොහොම සීමිත පිරිසක්. ඒ නිසා ඇත්තටම ඉගෙන ගන්න ආස කෙනෙකුට ලොකු හිඩසක් තියෙනවා. ඉතින් හොඳ එකක් අනික මේ ගස් කොළන් එක ජීවත් වෙනවා කියලා කියන්නේ හරිම මේ විනෝදකාමී දෙයක්. එතකොට රස්සාවකට අමතරව ඒක මේ ලොකු විනෝදාංශයක් විදිහට කරන්න පුළුවන්. එම කැමති සෝය ලබා ගන්න හැකි වෙනවා. පුළුවන්. ඉතින් ඒතකොට ලංකාවේ ඉගෙන ගන්න පුළුවන් ආයතන තියෙනවා. දැන් ඔය පෙරදිනිය උද්භිද උද්‍යානය වගේ තැන්වල එහෙම නැත්නම් ඔය කාර්මික විද්‍යාලවල ඒ වගේ තැන්වල තියෙන පාඨමාලා තියෙනවා. ඒවා හොයලා ඉගෙනගෙන එම ශේෂ්ත්‍රයට එන අයට ලොකු හිඩසක් තියෙනවා සහ ලොකු ගමනක් යන්න පුළුවන්. මේ ආසාවෙන් කරන්න පුළුවන් සහ සේවයක් පරිසරයට සමාජයට සේවයක් කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක්. ඒ නිසා කැමති අය ඉන්නවනම් ඒකට යොමු වෙන්න කියලා ඉල්ලීමත් කරන්න කැමති. ඉතින් මේ විදිහට ඔබට ඔබේ උද්‍යානය නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබේ උද්‍යානයේ සජීවී බව තවත් වැඩි කර ගැනීමට, ඒ වගේම ඔබට මානසික සුවය අත්පත් කර ගැනීමටත් මේ විදිහට ඔබේ උද්‍යානයේ තන පලස නිර්මාණය තුළින් ඔබට හැකියාව තියෙන වගේ අපිට විශ්වාසයි. ඉතින් අපේ වැඩසටහනේ කාල වේලාව නිමා වෙමින් තමයි යන්නේ. අපේ අද සම්පත්දායකත්වය කුෂිකර්ම විශේෂවේදී උපාධිධාරී වගේම උද්‍යාන අලංකරණය සහ මල්වකා පිළිබඳ පශ්චාත් උපාධිධාරී චානක රාජපක්ෂ. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබතුමන්ට අපේ වැඩසටහන සාර්ථක කරගන්නට, අපේ වැඩසටහන අර්ථවත් කරගන්නට ඔබේ සම්පත්දායකත්වය ලබා දීම සම්බන්ධව. ඉතින් ඔබට යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතුමන්ට කතා බහ කරන්නට පුළුවන්. දුරකථන අංකය අපි මතක් කරන්නම්. ඔබතුමා සඳහන් කරන්න ඔබේ දුරකථන අංකය අපේ ප්‍රේක්ෂකයන් ඔබතුමාව සම්බන්ධ කරගනිමින් ඔවුන්ට තියෙන ගැටලු ප්‍රශ්න ඔවුන් ඒ මගින් නිරාකරණය කර ගනීවි. හොඳයි. 0.76යි 725යි 40යි 80. 0.76යි 725යි 40යි 80 කියන තිරේ දිස්වන දුරකථන අංකය මාර්ග ඔස්සේ ඔහුව සම්බන්ධීකරණය කරගනිමින් ඔබට ඔබේ උද්‍යානය පිළිබඳව ගැටලු වලට निराකරණය කරගන්නට හැකියාව ලැබෙනවා කියන කාරණාව මතක් කරනවා. ඉතින් අදට අපේ වැඩසටහන නිමා කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ලබන සතියේදීත් සුපුරුදු විදිහට උද්‍යාන අලංකරණයේ සුවිශේෂී මාතෘකාවක් සමගින් ඔබත් එක්ක සම්බන්ධ වෙන්නට සූදානම්. ඉතින් ලබන සතියේදී හමු වෙනම් ඔබට ආදරණීය දවසක්.
Sikurada Header.